මම අවුරුදු 35න් අඩු කිසිම පුද්ගලයෙකුට දරුවෙකුට මම දෙන්නේ නෑ ත්‍රීරෝද රථ වියදුරෙකු. මං එතනට බහින්නේ නෑ. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. වටපිටේ ඉන්න අය ඔක්කොම කියයි මෝඩ තීරණයක් කියලා. අනිවත් අය කිව්වා පිස්සුද කියලා. මඩ වගුරට බහින්නේ මඩ ගා ගන්න නැති කියලා. අම්මා ටිකක් එක ඩීල් කරලා කිව්වා ඔයා ඔයාගේ තාත්තවත් තෝරගත්තේ නැහැ. හැබැයි ඇත්ත වෙනස කරන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න අර පළපුරුද්ද අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එදිවෙන එක ඇවිල්ලා කාලය ගියාට පස්සේ විවාහ වෙනවා. හරිද? ඒ වහිනා මොන විවාහ වෙනවා කියලා. දේශපාලනයට ආවොත් හරිද? ආදායම අඩු ආදායම. දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි සත්‍යයක්වත් හොරගම් කරන නීතිය කැඩුව හිරේ ඊට පස්සේ අය දේශපාලනයටවත් රාජ්‍ය සේවයටවත් ඉන්න බෑ. ඒක මට කියන්න බෑ. ඒක ඉතින් අනිත් අය බලන්න ඕනේ. අන්තිමට මම කලේ වත්නම් බැරකම් ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා පනතක් පාර්ලිමේන්තුවට ගෙනාව පුද්ගලික මන්ත්‍රී පනතක් ඇටියට. සර්ට මම සුද්ධ කරන්න ආවේ කියලා. මොකටද මට සුද්ධ කරන්නේ? හරිද? යවනවා. අධ්‍යාපනයෙන් තමයි ඒ දරුවන්ගේ අනාගතය වෙනස් වෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ෆ්‍රී එඩියුකේෂන් එක නෙමෙයි ඇක්සස් ටු එඩියුකේෂන් එක තමයි වැදගත්. නමුත් මේක 104 ගෙනියන්න විදේශ ආයෝජනය අත්‍යවශ්‍යම අවශ්‍යයි. ඒක සාර්ථකව හරි කරලා තියෙනවා නම් අන්නේ ඒක ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න. අපි මේවා ගැන දීර්ඝ විදියට හිතලා තමයි අපි තීරණය ගන්නේ. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. අදත් රියල් ස්ටෝරීස් විත් මනෝද්‍ය වැඩසටහනේ තවත් විශේෂ වැඩසටහනක් සමගින් තමයි ඔබ මේ එකතු වෙලා සිටින්නේ. අද වැඩසටහන මම විශේෂ වැඩසටහනක් විදියට හඳුන්වනු ලබන්නේ අද මේ වැඩසටහනට සහභාගී වන මගේ ආරාධිතයා නිසාවෙන්. මේ වැඩසටහන් මාලාවේ වැඩසටහන් ගණනාවක් අපි මේ වන විට මුදා හැරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට තාමත් හොඳ ප්‍රතිචාරයකුත් මේ වැඩසටහන් මාලාවට ලැබිලා තියෙනවා. ඉතින් අපි තීරණය කරා ටිකක් අමුතු විදිහේ ඉන්ස්පිරේෂනල් ස්ටෝරි එකක් තියෙන විශේෂ ඔබ කවුරුත් හඳුනන චරිතයක් වැඩසටහනට ආරාධිතයෙක් විදිහට ආරාධනා කරන්නට. ඔහු මම හඳුන්වන්නට කැමති ලංකාවේ බිහිවෙච්ච අති දක්ෂ මූල්‍ය ශාස්ත්‍රයේ අපි කියනවා මේ වෘත්තීය වේදිකයෙක් කියලා. අති දක්ෂ වෘත්තීය වේදිකයෙක් කියලා. නමුත් සමහර විට ඔබ සියලු දෙනා ඔහුව හඳුනන්නේ දේශපාලනඥයෙක් හැටියට වෙන්න පුළුවන්. ඉතින් වෘත්තීය වේදිකයෙක් ඉඳන් දේශපාලනඥයෙක් දක්වා අපු ගමන් මඟ සහ මේ ගමන් මඟ පසුපස තියෙන රියල් ස්ටෝරි එක ගැන තමයි අද දිනේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ වන විටත් මම කවුරු ගැනද කතා කරන්නේ කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ලංකාවේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. ඒ වගේම තමයි ජාතික සංවර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා. ඔහු නමින් ඉරාන් වික්‍රමරත්න. ආයුබෝවන් මැතිතුමනි. ආයුබෝවන් මනෝද්‍ය. රියල් ස්ටෝරීස් විත් මනෝද්‍ය වැඩසටහනට අපේ ආරාධනය පිළිඅරගෙන සහභාගී වීම පිළිබඳව මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා සහ නැවත වතාවක් ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔබතුමාව වැඩසටහනට පිළිගනු ලබනවා. ස්තුතියි මට ආරාධනා කළාට. හොඳයි. ඉරාන් වික්‍රමරත්න මැතිතුමනි මම සාමාන්‍ය මේ වැඩසටහනට පැමිණෙන සියලුම ආරාධිතයන්ගෙන් පොදුවේ අහන පළවෙනි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ දකින විදිහට ඉරාන් වික්‍රමරත්න කියන්නේ කවුරුන්ද? උගා කමාරුයි තමන් ගැනම කියන්න. ඒකට පිළිතුරක් දෙන්න. නමුත් කුඩා කාලේ ඉඳලම මගේ දෙමව්පියන් මෙහෙම අදහසක් දැම්මා. අදහස ඇවිල්ලා
පුද්ගලයෙක් හැටියට අපිට මොනවද අපිට ලබා ගන්න පුළුවන් නැත්නම් මොනවද අපිට දෙන්න පුළුවන්. පාසලට ගියත් අපි ලබා ගන්නවා, රැකියාවට ගියත් අපි ලබා ගන්න අදහසෙන් යන්නේ. ඉතින් ඒක එක විදියක් සමාජය දිහා බලන්න. හැබැයි ඒ අය කිව්වා එහෙම නෙමෙයි බලන්න ඕනේ අපි. අපි බලන්න ඕනේ සමාජය දිහා බලලා අපිට මොනවද සමාජයට දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් දෙවිදියක් තියෙනවා ජීවිතය ගැන බලන්න. ඉතින් පාසල් ගියා, රජයේ පාසලකට ගියේ, අධ්‍යාපනය ලැබුවා, විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සේ බැංකු ක්ෂේත්‍රයට ගියා. ජාතික ඉස්ලාම ජාත්‍යන්තර බැංකුවක වැඩ කළා. ඊට පස්සේ ජාතික බැංකුවක වැඩ කළා. හැබැයි දිගින් දිගටම අර මගේ දෙමව්පියන් මගේ ඔළුවට දාපු එක අපි පවුලක නම් අපිට පවුලට වගකීමක් තියෙනවා. අනිවාර්යයෙන්. අපි සමාජයක නම් අපිට සමාජයට වගකීමක් තියෙනවා. ආයතනයක නම් ඒ ආයතනයට වගකීමක් තියෙනවා. අපිට මොනවද එකතු කරන්න පුළුවන්. ඉතින් ඒක මම තව විදිහකට කිව්වොත් systems change කියලා අපි අහුවනේ අරගලයේදී මම systems change එකට බැස්සේ අරගලයට ඉස්සලා. මම අදත් ඉන්නේ එතන. වෙනසක් කරන්න ඕනේ, ඒ වෙනස කරන්න ඕනේ අනික් අයගේ යහපත සඳහායි. ඒතර එහෙම හිතනවා නම් සමහරවිට තීරණ ගන්න වෙනවා ජීවිතයේ වටපිටේ ඉන්න අය ඔක්කොම කියයි මෝඩ තීරණයක් කියලා කියයි. මම හුඟක් අය කිව්වා ඒක. පිස්සුද කියලා කිව්වා. මඩ වගුරට බහින්නේ මඩ ගා ගන්නද කියලා කිව්වා. ඉතින් මම ඒක තර්ක කරන්න ගියේ නැහැ. මම අර විශ්වාසයේ හිටියේ අපි සිස්ටම් එක වෙනස් කරන්න යනවා නම් අපි මොන හරි කරන්න යනවා නම් අපි පෞද්ගලික තීරණ ගන්න වෙනවා. සමහරවිට අනිත් අය මනින විදියට ඒවා සමහරට වැරදි තීරණ වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා ඒක හරි කියලා. හොඳයි. මම හිතන්නේ අභියෝග වලට බය නැති අභියෝග බාර ගන්න කැමති සිස්ටම් චේන්ජ් එකක් කරන්න පොඩි කාලේ ඉඳන් කැපවෙච්ච චරිතයක් ඔබතුමා. හොඳයි. මම මේ දෙවෙනි ප්‍රශ්නෙට යොමු වෙන්නම් එරාන් වික්‍රමරත්න මැතිතුමනි. මේ ඔබතුමා මම මේ වැඩසටහනට ආරම්භය ගත්තත් සඳහන් කරපු දේ තමයි මේ ගොඩක් කට්ටිය හඳුනන්නේ දේශපාලනඥයෙක් විදිහට. නමුත් මම ඔබතුමාව කියව ගන්න කැමති ප්‍රධාන වශයෙන් වෘත්තීය වේදිකෙක් විදිහට. ඉරාන් වික්‍රමරත්න කියන මේ වෘත්තීය වේදියා ගැන මම හරි ආසයි දැනගන්න. මම හිතන්නේ ගොඩක් අය මේක ගැන ඉතාමත්ම අඩුවෙන් තමයි දන්නේ. ඔබතුමා දේශපාලනඥයෙක් විදිහට අසර මම හිතන්නේ 15ක් පමණ පාර්ලිමේන්තුවේ සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ලංකාවේ කාර්යභාරයක් සිදු කරපු දේශපාලන නායකත්වයක්. නමුත් වෘත්තීය වේදිකෙක් විදිහට ඔබතුමා කරලා තියෙන මොනවද? රැකියා කරලා තියෙන්නේ කොහෙද? ඔබතුමා අත්පත් කරගත් ජයග්‍රහණ මොනවාද? ඒ අදාළ ශාස්ත්‍රයන් වල අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඉරාන් වික්‍රමරත්න කියන වෘත්තීය වේදිකා ගැන. වෘත්තීය ගැන කතා කරන්නේ ඉස්සලම අනෝද්‍ය අපි වෘත්තියක් සාර්ථක කරන්න ඉගෙන ගන්නවා. ඔක්ක හිතන්නේ අපි ඉගෙන ගන්න පොතෙන් පතෙන් O level එක A level එක විශ්වවිද්‍යාලේ නැත්නම් වෘත්තීය සහතිකයක් ලබා ගැනීමෙන් කියලා. මම හිතන්නේ නැහැ හුඟක් දේවල් අපි පන්ති කාමරේ විතරක් නෙමෙයි. පන්ති කාමරෙන් පිට අපි ඉගෙන ගන්නවා. මම ඉස්කෝලේ ඉන්නකොට මම හුඟක් ක්‍රීඩා පැත්තට ලැබි. ඉතින් මම ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කළා, පාසලට ගැහුවා, බිග් බැච් වල ගැහුවා, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කළා. ඒ වගේම පාසල් ශිෂ්‍යයෙක් හැටියට ෆස්ට් ක්ලාස් සරා ට්‍රොෆි කියලා කිව්වේ ඒ කාලේ. මම සරා ට්‍රොෆි එකට ගැහුවා පාසලේ ඉන්නකොට. ඒ කියන්නේ ඔබතුමා මේ ක්‍රිකට් ක්‍රීඩක මගේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක ෆස්ට් ක්ලාස් සෙල්ලම් කරන්න පුළුවන් කියන්නේ. ඔව් ඉතින් සෙල්ලම් කළා ඉවරයි. ඊට පස්සේ ලංකාවේ ඒ කාලේ ටෙස්ට් ස්ටේටස් එකක් තිබුණේ නැහැ. ඉතින් මම එංගලන්තේ ගිහිල්ලා ලීග් එකෙත් සෙල්ලම් කළා. කන්ට්‍රි ලීග් එක. එංගලන්තේ. කෙන්ට් ලීග්. එතකොට පාසලේ හොකිත් ගැහුවා. හොකි ක්‍රීඩාවත් නායකත්වය දුන්නා, කැප්ටන් කළා. ඊට පස්සේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වුණා. දැන් මටත් ඇත්තටම කල්පනා කරනකොට පුදුමයි. ඇත්තම මේ මම කියන්නේ මට වැඩිය දක්ෂ අය හිටියා.
හුඟක් අය හිටියා. මට වැඩි හොඳ ලකුණු ගන්න අය දිගින් දිගටම හිටියා. හ්ම්. මම දන්නේ නැහැ කොහොමද ඒක වුනේ කියලා. හැබැයි ඒ කියන්නේ ඒ සමහර විදුහල්පති නැත්නම් ගුරුවරු මොකක් හරි දකින්නේ නැති. මේ පොඩි ගොල්ලගේ මොකක් හරි දකින්නේ නැති. මම කියන්නේ වැදගත් කරුණ මේකයි. හරිද? අද හුඟක් අපි හැමෝම මනින්න හදන්නේ ලකුණු වලින් පමණයි. හුඟක් වෙලාවට සමහර දෙමව්පියන් දරුවෙක් ලැබී නම් ක්‍රීඩාවකට නැත්නම් සමිතියක වැඩකට නැත්නම් ගායනයට වාදනයට නාට්‍යයට වගේ දේවල් එන උනන්දු කරන්නේ නැහැ. ඇත්තටම මම විශ්වවිද්‍යාලයට ගිය විතරක් නෙමෙයි ලෝකේ තියෙන ප්‍රධාන බිස්නස් ස්කූල්ස් ව්‍යාපාරික විද්‍යාල වලට ගියා. ලෝකෙ හුඟක් රටවල. නමුත් මම ඇත්තටම ස්ට්‍රැටජි එකයි ප්ලෑන් එකයි. හරිද? මම ඇත්තටම ඉගෙන ගත්තේ පන්ති කාමරයෙන් පිට බිස්නස් ස්කූල් එකෙන් පිට හුඟක් රට ක්‍රීඩා පිටියේ තමයි ඒක ඉගෙන ගත්තේ. ඉතින් මම ඒක කියන්න හේතුව වෙලා අපි ඉගෙන ගත්ත දේවල් හුඟක් තියෙනවා. මම හිතුවේ නැහැ මම තව දේවල් උත් ඉගෙන ගත්තා. මම පිටරට ඉන්නකොට සල්ලි ටිකක් හිඟයි. මගේ දෙමව්පියන්ට තිබෙන බොහෝ අඩු ආදායමක්. ඉතින් විශ්වවිද්‍යාලයට යනකොට දීර්ඝවන්න වුණා. මම ගිහිල්ලා මේ ඇත්ත මනෝද්‍ය කියන්නේ හුඟක් කන්නේ දන්නේ නැහැ. හෝටලයක වැඩ කළා. මට තාම මතකයි පිගන් හේදුවා. ඊට පස්සේ පෙට්‍රල් ස්ටේෂන් එකක වැඩ කළා. පෙට්‍රල් ස්ටේෂන් එකේ වැඩ කළා. මට අතවගේ මතකයි මට ඇවිල්ලා කිව්වා සම්නඩ පෙට්‍රල් ගහන්න පොම්පෙම එහෙම. ඊට පස්සේ බස් ඇවිල්ලා කිව්වා මේ දැන් මේ අපේ තෙල් එකක් තියෙනවා අලුත් තෙල් එකක් මේ තෙල් එක විකුණන්න ඕනේ කියලා. මට තාම මතකයි මම පෙට්‍රල් එක ගහලා ඉවර වෙලා කාන්තාවක් ඒ වාහනේ දුවගෙන ආවේ. ඒ කාන්තාව මම ඇහුවා මේ තෙල් එක තියෙනවා මේ ගොඩක් තෙල් එකක් මේක දාන්න ඕනේ. බලන්න කියලා කිව්වා. මගේ මේ වගේ කියලා යාගේ බොනට් එක ඇරියා. මම බොනට් එක ඉස්සුවා. මම දන්නේ නැහැ තෙල් එක කොහොමද බලන්නේ කියලා. මට අද වගේ මතකයි. ටික වෙලා ගිහිලා ටික කේන්ති ගිහිල්ලා ඉක්මනට එතනට ආවා. ඉක්මනට එතනට ඇවිල්ලා මොකද්ද මේකේ තේරුම කියලා කිව්වා. මම සමා වෙන්න කියලා. මෙතන තමයි තෙල් එක බලන්නේ කියලා මට ඒක ඉගෙනුවා එතන. හැබැයි ඒ කතාව මම ඉස්සරහට ගෙනිච්චොත් මට හම්බුණ එක පාරින්ම බෝනස් එකක්. සතියේ පඩිය දීලා ඊට පස්සේ තව දීමනාවක් දුන්නා. මම කිව්වා මොකද්ද මේක? එයා කිව්වා ඒ ලන්ඩන් නුවර ඒගොල්ලන්ගේ ඒ පෙට්‍රල් ස්ටේෂන් වල වැඩියෙන්ම තෙල් විකුණලා තියෙන පුද්ගලයා කියලා. තෙල් එක දාන්නේ කොහෙද කියලාවත් දැනන් හිටියේ නැහැ. ඉතින් මම ඉගෙන ගත්තා දෙයක්. ඉතින් මම කියන්නේ අපි ඉගෙන ගන්න දේවල් අපිට ක්‍රීඩා පිටියේ ඉගෙන ගන්න පුළුවන්. අපිට ඒක ගායන වාදනයේ තුලින් ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අපිට රැකියාව කිරීම ඉගෙන ගන්න පුළුවන්. ඉහළ රැකියාවල් කුඩා රැකියාවල් කියලා නැහැ. ඉගෙන ගන්න පුද්ගලයාට ඉගෙන ගන්න පුළුවන්. ඒක බොහොම වටිනවා. ඒකෙන් තමයි මම විශ්වවිද්‍යාලයෙන් ගිහිල්ලා ඊට පස්සේ ලංකාවට ආවේ. දැන් හුඟක් අය ආවේ නැහැ. මොකද මේ මතයක් තියෙනවානේ අපි පිටරට හිටියොත් හොඳයි පිටරට වැඩ කළොත් වැඩියෙන් මුදල් පා ගන්න පුළුවන්. ওই මතේ තදිටම තියෙනවානේ. හරිද? හැබැයි මේක මගේ අම්මා අපේ ඔළුවට දැම්මේ. ඉගෙන ගන්න ගියාට කමක් නැහැ. අත්දැකීම් ලැබුවට කමක් නැහැ. ආපහු එන්න ඕනේ. මොකද වැරදීමකින් නෙමෙයි. ඔයා ඉපදෙලා තියෙන්නේ මේ රටට. ඉපදිලා තියෙන්නේ ඔයා තෝරගත්ත එකක් නෙමෙයි. ඔයා මට කිව්වා ඔයා සිංහල භාෂාව කතා කරනවා. ඔයා ඒක තෝරගත්තෙත් නැහැ. ඊට පස්සේ කිව්වා ඔයා වික්‍රමරත්න පවුලට අයිති. ඔයා ඒක තෝරගත්තෙත් නැහැ. ඊට පස්සේ ටිකක් රත් වෙනකොට සාකච්ඡාව අම්මයි පුතයි අතරේ අම්මා ටිකක් එක ලිහිල් කරලා කිව්වා ඔයා ඔයාගේ තාත්තාවත් තෝරගත්තේ නැහැ කිව්වා. ඒකේ පාඩම් දෙකක් තිබුණා. එකක් ඇවිල්ලා අම්මා කියපු එකේ පාඩමේ උපදින හැම පුද්ගලයෙකුම අම්මා මට කිව්වේ එක හා සමානයි. ඒගොල්ලන් තෝරගත්ත දෙයක් නෙමෙයි. මිනිස්සුම කොන් කරන්න එපා. කුලය බලලා, ජාතිය බලලා, ආගම බලලා, පන්තිය බලලා හැමෝම එක හා සමානයි. ඒක මම තදින්ම විශ්වාස කරන දෙයක්. හැමෝම එක හා සමානයි. ඉතින් මම එහෙම හිතලා තමයි ගියේ වෘත්තියට ගියේ. ගිහිල්ලා ජාත්‍යන්තර බැංකුවකින් මට අවස්ථාව ලැබුණා. එදා ලෝකේ විශාලම ජාත්‍යන්තර බැංකුව. ඒකේ පටන් ගත්තා
මැනේජ්මන්ට් ට්‍රේනින් කෙනෙක් හැටියට හැබැයි මට එතන උපසභාපති වෙනකන් මට අවුරුදු 15ක කාලයක් තුළදී තැනක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මැනේජ්මන්ට් වයිස් ට්‍රේනි ප්‍රෙසිඩන්ට් කියන තැන දක්වා වයිස් ප්‍රෙසිඩන්ට් දක්වා වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙනකන් වයිස් ප්‍රෙසිඩන්ට්ස් හුඟක් ඉන්නවා. ඒ වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් වෙනකන්ම මට ඉහළට යන්න අවස්ථාව ලැබුණා. ඒ අය හුඟක් වියදම් කළා. පඩිය අඩු වුණත් හුඟක් වියදම් කළා පුහුණුවට. මොකද තරුණ තරුණයන්ට කියන්නේ ඒක තමයි. පඩිය විතරක් බලලා තීරණය කරන්න එපා. ආයතනය මොකද්ද කියලා බලන්න. හොඳ ආයතනයක් නම් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අය ආයෝජනය කරනවා අපේ පුහුණුවට. දැන් තියෙනවානේ මොකද ලයිෆ් ලොන්ග් ලර්නින් කියලා. ඉතින් ඒක හුඟක් ආයෝජනය කරලා හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් ඊට පස්සේ ඒ අය මාව පිටරට යවන්න වෑන් කළා. ඒගොල්ලන්ගේ ඒ බැංකුවේ තව ශාඛාවකට පිටරට. හැබැයි අර මූලික තීරණය තිබුණානේ මම මේ රටේ ඉන්න ඕනේ කියලා. ඉතින් මූලික තීරණය නිසා මම කිව්වා මම යන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් වෙලාව ඇවිල්ලා තියෙනවා ලංකාවේම ආයතනයකට වැඩ කරන්න ඕනේ කියලා. මේ අවුරුදු 15කට පස්සේ අවුරුදු 15ක් විතර අත්දැකීම් ලැබලා ඊට පස්සේ මම ඒක සාකච්ඡා කරනකොට කරපුවාම ජාතික සංවර්ධන බැංකුවේ එකත් කතා කළා. ඒ මම දැනගන්න ලැබුණා මොකද ඒකත් එකට වැඩ කරලා තිබුණා ඊට ඉස්සෙල්ලා. ඊට පස්සේ එතන ප්‍රධානිය රංජිත් ප්‍රනාන්දු කියන ප්‍රධානිය කිව්වා අපිත් පටන් ගන්න ඕනේ කමර්ෂල් බැංකුවක් කියලා ඒක මට බාර දුන්නා. එතකොට විශ්වාසයක් තිබුණා. එතන හිටපු ජ්‍යෙෂ්ඨ නායකත්ව විශ්වාසයක් තිබුණා. මම ඒතර කණ්ඩායමක් එකතු කළා. එකතු කරලා මේ බැංකුව ආරම්භ කළා. අලුත් බැංකුවක් ආරම්භ කළා. හුඟක් අය ඒකට උදව් කළා. ඉතින් මම නම් කියන්න බෑයි. මොකද සමහර අයගේ නම් කිව්වොත් සමහර අයගේ නම් නොකියුවොත් හොඳ නැහැ. හැබැයි මට වැඩි මහිලාගේ නම් කිව්වට කමන්නේ නැහැ. මට මතකයි රංජිත් බිබිලේ කුමා වීරසූරිය වැනි අය මේ අය ඔක්කොම දක්ෂ බැංකුකරුවන් එක විෂයන් බාරව හිටියා. ඒකෙන් බැංකුව පටන් ගත්තා. අවුරුදු 5ක් මේ බැංකුව කරගෙන අපි ගියා. හරිද? කරගෙන ගිහිල්ලා පස්සේ ඒක කොටස් වෙළඳපොළට ගෙනිච්චා. කොටස් වෙළඳපොළට ගෙනිලා ජාතික සංවර්ධන බැංකුව එක්ක බද්ධ කළා. එතකොට එතන ජාතික සංවර්ධන බැංකුව බාරව හිටියේ අනිත් ප්‍රාන්තසනිහා වැලිකල මැතිතුමා. ඒ වගේ තව හිටියා ජ්‍යෙෂ්ඨ අය හුඟක් හිටියා. ඒ අය සියලු දෙනාම එකඟ වුණා මේක බද්ධ කළොත් හොඳයි කියලා. බද්ධ කරලා ඉවර වෙලා මාව ඒකේ ප්‍රධාන විධායක නිලධාරී කළා. දැන් මම මේ කතාව කියන හේතුව මේකයි මනෝදය. දැන් සමහර අය බලලා පුද්ගලික දිහා බලලා කියනවා මේ පුද්ගලයා මේ බලන්න කරලා තියෙන දේ. නෑ. ඇත්තටම මේ මං කරපු දේවල් සාර්ථක වුණේ ඒ කණ්ඩායම නිසා. ඒකේ දෙකක් නැහැ. මම ඒක ඉගෙන ගත්තේ හරිද? ක්‍රීඩා පිටියක ඉගෙන ගත්තේ. හරි. ඒ කියන්නේ මම නායකත්වය දුන්නා. මගේ නායකත්වයෙන් ප්‍රධාන වගකීම ඇවිල්ලා කණ්ඩායම එකතු කිරීම. දවසක් අගමැතිතුමාගෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා බැංකු ක්ෂේත්‍රයේ ඉන්නකොට. අගමැතිතුමා කිව්වා මේ ඉරාන් කොහොමද අපි තොරතුරු තාක්ෂණය පාවිච්චි කරන්නේ? මේ මොන අවුරුද්දද 2000 හරි 1900 මේක 2001 මගේ එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා හරිද? එතුමා කෝල් කරලා කිව්වා මේ කොහොමද මේක පාවිච්චි කරන්නේ? මිලින්ද මොරගොඩ ඇමතිතුමා හිටියට මිලින්ද මොරගොඩ අපි කතා කළා. මම ඉස්ලාම කිව්වේ මට නම් අයි මගෙන් අහන්නේ මම තොරතුරු තාක්ෂණ විශේෂඥයෙක් නෙමෙයි. නෑ අපි දන්නවා ඔයා ඒක හුඟක් පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි සංවර්ධනය ගැන තොරතුරු දැනුමක් තියෙනවා කියලා බලන්න. ඉතින් මම ඒ ඉලාවේ එකඟ වුණා. බැංකුව අවසරය දුන්නා. බැංකුවේ ඉන්න ගමන් ස්වච්ඡාවෙන් කරන දෙයක්. ඉතින් කණ්ඩායමක් රැස් කළා. හොඳ කණ්ඩායමක් රැස් කළා. හුඟක් දැනුමුතුකම් තියෙන කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ හුඟක් අය හිටියා දැනුමුතුකම් තියෙන ශ්‍රී ලංකා කියලා වැඩපිළිවෙලක් අපි පටන් ගත්තා. ඒ වැඩපිළිවෙලේ රුහන් සමරජීව මැතිතුමා හිටියා, හාන්ස් විජේසූරිය මැතිතුමා හිටියා. එතකොට
අපි එකට වැඩ කරන්න පස්සේ ආව ජයන්ත ප්‍රනාන්දු කියලා නීතිඥ මහත්තයෙක් දැනුවත් ඒ වගේම ඒ කාලේ අනුව ඒ වෙලාවේ සමාජයේ හිටපු ඒ ශේෂ්ත්‍රවල හිටපු දක්ෂයන් ඔව් දක්ෂ ඇත්තටම මම ඒක දිහා බලනකොට මම කියන්න ඕනේ එතන ඒ ක්‍රියාවලිය සාර්ථක වුණේ කණ්ඩායම නිසා හොඳම අය එකතු කරගත්තා හොඳම අය එකතු කරලා ඒ වැඩ කරන්නේ නායකත්වයේ කියන්නේ හැම එකම දැනගෙන ඉන්න ඕනේ අපි දැනගන්න බෑ තේරුණාද මොකද ලෝකයේ උගක් දේවල් සංකීර්ණයි හරි නැත්නම් ඒ හැම එකේ මේ සංකීර්ණභාවය එක පුද්ගලයෙකුට බෑ ඒකයි විශේෂඥයන් ඉන්නේ ඔය නායකයා කියන්නේ දර්ශනයක් තියෙන වැඩපිළිවෙල පැහැදිලි වෙන්න ඕනේ හොඳම කණ්ඩායම එකතු කරන්න ඕනේ ඒතු කරලා තමයි ඒක කරන්න ඕනේ ඉතින් එහෙමයි මම බැංකු ක්ෂේත්‍රයට ගියේ ඉතින් මම හිතන්නේ ගෞරවය ඇවිල්ලා මගේ නෙමෙයි කණ්ඩායමේ ගෞරවය අනිවාර්යයෙන් මම හිතන්නේ සෑහෙන මේ හොඳ අපි කියන මේ ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන වෘත්තීය වේදිකයක් මම හිතන්නේ අති මේ අනිවාර්යයෙන්ම මම ඒක සඳහන් කරන්න ඕනේ මෙතන ඔබතුමා සඳහන් කරපු දේත් එක්ක ගොඩක් වෙලාවට අපි දන්නවා අපි සමාජයේ දකින දෙයක් තමයි ඒ ගෞරවය කියන එක Taman සතු කරගන්න හදනවා ගොඩක් මිනිස්සු හැබැයි ඔබතුමා ඊටමන්ව නිහතමානීව සඳහන් කරපු දෙයක් තමයි මේ ගෞරවය යන්න ඕනේ කණ්ඩායමට කියලා. මොකද කණ්ඩායමක් නැත්තම් ඔබතුමාට තනි පුද්ගලයෙක් විදිහට ඒ ජයග්‍රහණයන් අත්පත් කරගන්නට බෑ. මම හිතන්නේ ඒක මම සඳහන් කරන්න ඕනේ මේ වැඩසටහනේ මේ වෙලාවේ. හොඳයි මේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමනි මේ මම ඊළඟට ඔබතුමාගෙන් අහන්න හදන ප්‍රශ්නය තමයි දැන් අපි මේ සාකච්ඡාවේදීම කතා කරපු දෙයක් තමයි ඔබතුමා කොච්චර දක්ෂ වෘත්තීයවේදියෙක්ද කණ්ඩායමකට නායකත්වය දීලා දක්ෂයන් එකතු කරලා අර ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වෙලා ඒ කියන්නේ ඉහළම අවස්ථාවක ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ ඉහළම අවස්ථාවක ඉඳලා දේශපාලනඥයෙක් වෙන්න තීරණය කරේ ඇයි? මම හිතන්නේ සමාජයේ දේශපාලඥයා කියපුවාම මිනිසුන්ට එච්චර ලස්සන ප්‍රතිරූපයක් නෙවෙයි අත්‍තරම තියෙන්නේ පොදුවේ අපි ගත්තාම නමුත් දේශපාලඥයන් නිසා තමයි මේ රට ඉදිරියට යන්නේ ඉදිරියට හෝ පසුපසට යන්න තීරණය වෙන්නේ. නමුත් සමාජය කියන්නේ සාමාන්‍ය හොඳ දක්ෂ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෘත්තීයවේදියෙක් ඉන්නවා නම් ඔහු දේශපාලනයට යනවා නම් සමාජය කියන අයියෝ අපරාධය ඇයි මේ යන්නේ කියලා වගේ ප්‍රශ්නයක් පොදුවේ අහන්නත් පුළුවන්. ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඇයි මෙච්චර සාර්ථක වෘත්තීයවේදියෙක් වෙලා ඉද්දි දේශපාලනයට පිවිසෙන්න තීරණය කරන්නේ? ඔව් ඉතින් අපේ ජීවිතයේ කෙටි. ඉතින් අපි හැම එකක්ම මනින්න යන්නේ තනතුරෙන් හැම එකක්ම මනින්න යන්නේ අපි ලබන පඩියෙන් අපි තන්පතු වලින් නම් ඉඩම් බිම් වලින් නම් හරිද? එතකොට ඒ මාර්ගයේම ඉන්න පුළුවන්. හැබැයි මම කිව්වා වගේ අපි එක මනින්න යන්නේ අනිත් අයගේ ජීවිත වලට අපිට යම්කිසි වෙනසක් කරන්න පුළුවන් වෙලා තියෙනවද? නැත්නම් අපිට වෙනසක් කරන්න පුළුවන්ද? මම ඒක දේශපාලනයෙන් විතරක් නෙමෙයි. අනිත් තැන් වලිනුත් කරන්න පුළුවන්. තේරුණා නේද? හමුදාවේ සේවය කරලා ඒක කරන්න පුළුවන්. පොලිසියේ සේවය කරලා ඒක කරන්න පුළුවන්. කියන්නේ රාජ්‍ය සේවය ඉඳගෙන ඒ දේ කරන්න පුළුවන්. අධිකරණයේ ඉඳගෙන ඒ දේ කරන්න පුළුවන්. වෙන ක්ෂේත්‍රවලත් කරන්න පුළුවන්. නමුත් දේශපාලනයටත් වෘත්තීයවේදීන් එන්න ඕනේ. ඒ හුඟක් වෙලාවට මේ දේශපාලනයට එන වෘත්තීයවේදීන් එනවා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, නීතිඥයෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ වෛද්‍ය වැඩ පාර්ලිමේන්තුවට ආත්පසිත කරගෙන යන්න පුළුවන්. නීතිඥයෙකුටත් එයාගේ ශ්‍රාවකයකට ගිහිල්ලා එයාගේ නීතිය වෘත්තිය කරගෙන යන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරවල කෝපරේට් එක්සිකියුටිව් කියනවා. එතකොට ඔක්කොම අතහැරලා එන්න ඕනේ. හරි. එතකොට මේ ව්‍යාපාරික වෘත්තීයවේදියා කෝපරේට් එක්සිකියුටිව්ස්ලා එන්නේ නැහැ. විශේෂයෙන්ම ඉහළම තනතුරු වලින් ප්‍රධාන විධායක නිලධාරීන් නම් කොටස් වල සමාගම් වල ඒ අය එන්නේ නැහැ. මොකද ඒ අයට ඒක සම්පූර්ණයෙන්ම අතහැරලා තමයි එන්න වෙන්නේ. දැන් එවැනි අයත් එන්න ඕනේ. මොකද ඒ වෘත්තීය ඒගොල්ලන් ඒක
ව්‍යාපාරයක් තුල කරන හුඟක් දේවල් ඉගෙන ගන්නවා හුඟක් අත්දැකීම් තියෙනවා. ඒක අවශ්‍යයි. මොකද එකක් ඇවිල්ලා ප්‍රශ්නේ දැනගන්න. හුඟක් අය සමහරට ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ හුඟක් අය දන්නවා තියරි එක ඒකට මොකද්ද පිළිතුර කියලා. ඒකත් පොතෙන් පතෙන් අද ටීවී එකෙන් ඉන්ටර්නෙට් එක භාවිත කරලා විස්තර දැනගන්න පුළුවන්. හැබැයි ඇත්ත වෙනස කරන්න ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරන්න අර පළපුරුද්ද අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒක බලපානවා ඒක ක්‍රියාත්මක කරන්න. ඒක අත්‍යම අවශ්‍යයි. දැන් උදාහරණයක් දුන්නා. ඊයේ අද සිංගප්පූරුවේ තියෙනවා හුඟක් මේ වගේ මුදල්. හරිද? ෆයිනෑන්ෂල් ස්කෑම්ස්. ලංකාවේ තියෙනවානේ. එකපාරින් ටෙලිෆෝන් එකට මොකක් හරි වදිනවා. ඇවිල්ලා කියනවා මේ ගාණ දුන්නොත් මේ විශාල මුදලක් ලබා ගන්න පුළුවන්. නැත්තම් මේක කඩලා මේකෙන් අපේ බැංකුව ඉස්සර අරගෙන බලනවා ඒකෙන් කීයක් හරි ගන්න පුළුවන්. එක જાතියේ තියෙනවා ස්කෑම්ස් තියෙනවා දූෂිත දේවල් මේ වගේ සිදු වෙගෙන යනවා. එතකොට මේක සිංගප්පූරුව වගේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක රටකත් සිදු වෙගෙන යනවා. හැබැයි ඊයේ මම ඇහුවා සිංගප්පූරුවේ ඒගොල්ලෝ එකපාරින්ම රෙගුලේෂන් ගෙනාවා හැම පුද්ගලයෙකුටම තියෙන්න පුළුවන්. හරිද? සිම් එක සිම් එකයි. හැම ඕනම කෙනෙකුට තියෙන්න පුළුවන් එක සිම් එකයි. ඊට පස්සේ ඒගොල්ලන් කරුණු කාරණා සියල්ලක්ම දෙන්න ඕනේ. මොකද හොරගම් කරන අය කරලා තියෙන්නේ, එහෙත් කරලා තියෙන්නේ ඒගොල්ලන් ගිහිල්ලා සිම් අරගෙන ගණනාවක් අරගෙන ඒව විකුණලා තියෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයන්ටයි හොරුන්ටයි ඒක විකුණලා තියෙන්නේ. ඉතින් එකපාරින් මේ නීතිය ඒගොල්ලන් පැනෙවුවා. දැන් මම මේක කියන්නේ හේතුව ඇවිල්ලා ඒක ප්‍රායෝගිකයි. තේරුණා නේද? ඉතින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ඉන්නේ අත්දැකීම තුලින්. හරි. තියරි එක දැනගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒක නිසා තමයි මම හිතන්නේ ඒක වැදගත් වෙන්නේ. ඉතින් මම උනන්දු කරනවා විශේෂයෙන්ම කෝපරේට් එක්සිකියුටිව්ස්ලාට මෙතනට ඒ අයත් ඉන්න ඕනේ. ඒ අයත් ආවොත් ඒක ලොකු වෙනසක් වෙනවා. ඒත් මම ආසියාවේ රටවල් දිහා බලපුවාම ජපානය, කොරියාව, සිංගප්පූරුව, හොංකොං රට මේ රටවල් ආසියාවේ රටවල් දිහා බලලා මට පේනවා හුඟක් ඉන්නවා මේ වගේ කෝපරේට්ස් වලින් ආපු අය දේශපාලනේ ඉන්නවා. ඒකේ වටිනාකම සම්පූර්ණයෙන් පැහැදිලි ඒ රටේ ප්‍රතිඵල දිහා අපි බලනකොට. මම හිතන්නේ මේ හැබැයි ගොඩක් අපි කියන වෘත්තීයවේදී නැත්නම් කෝපරේට් ලීඩර්ස්ලා දේශපාලනයට ඉරාන් වික්‍රමරත්න මැතිතුමනි එනවා අඩුයි සහ ආවත් රැඳෙනම අඩු ගතියක් තමයි මේ අපි දකින්නේ. ඔබතුමා වගේ ඔබතුමා දේශපාලනයට පිවිසලා අවුරුදු 15කට ආසන කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙලා මේ අපි මම මෙහෙම ප්‍රශ්නයක් හරස් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නම් මේ අපි දකින විදිහට හැම වෘත්තීයවේදියා එහෙම නැත්නම් කෝපරේට් ලීඩර් කෙනෙක්ම ඔය අත්දැකීම තියෙනවාද? ඒ පොටෙන්ෂල් එක හැමෝටම තියෙනවාද? වසර මම හිතන්නේ අපි තුන් වසර 20ක් කෝපරේට් වර්ල්ඩ් එකේ හිටපු වෘත්තීයවේදියෙක් ගත්තාමට අවුරුදු 20ක් රස්සාව කරපු පමණින්ම ඔය අත්දැකීම එනවද? නෑ මම කියන්නේ හැමෝටම කියලා. හැබැයි ඉතින් අපි බැලුවොත් ක්ෂේත්‍ර දිහා බැලුවොත් අපෝ ඇති තරම් අය ඉන්නවා. දැන් මෙතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ. හරි ප්‍රායෝගික ප්‍රශ්නේ ඇවිල්ලා ඒ අය ගිහිල්ලා අධ්‍යාපනයක් ලබා තියෙනවා. අධ්‍යාපනයට වියදම් කරලා තියෙනවා. සමහර ණය අරගෙන තියෙනවා. ඒ ණය ගෙවන්න ඕනේ. එක දෙවෙනි එක ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ විවාහ වෙනවා. හරිද? ඒ වහිනවනේ විවාහ වෙනවා කියලා. විවාහ වුණාම අලුත් වගේ කියනවා. බක්තොදයි. ඔයාලට පැහැදිලි විවාහ වෙනවා. හරිද? ඒක විවාහ වෙනවා. ඊට පස්සේ ළමයි එනවා. එතකොට වගකීම් තියෙනවා. එතකොට වියදම් කරන්න මුදල් තියෙන්න ඕනේ. තමුන් ස්වාධීන වෙන්න ඕනේ. දැන් රැකියාව කරගෙන යනකොට තමුන්ට එක තියෙනවා. මොකද පඩිපත හම්බ වෙනවා මාසෙ අන්තිමට. එතකොට යම් කිසි දෙයක් ඉතුරු වෙනවා EPF එක ETF එක හරහා නැත්නම් වැඩි මුදල් තියෙනවා එක තැන්පතු හරහා ඉතිරි කර ගන්නවා. හරිද? දැන් දේශපාලනයට ආවොත් හරිද? ආදායමක් අඩු ආදායමක්. හරිද?
ලංකාවේ මන්ත්‍රී කෙනෙකුට සසන්නකොට ලෝකයේ අනිත් රටවල් වල හරිම අඩු ආදායමක් ලැබෙනවා. හැබැයි මේක ගැන දේශපාලඥයෝ කතා කරන්නවත් ලෑස්ති නැහැ. මොකද ඒ අය කතා කරන්න ලෑස්ති නැත්නම් මොකද මතයක් ගොඩනගලා තියෙනවා රටේ. හරිද මතයක් ගොඩනගලා තියෙනවා. මේ දේශපාලනවල තියෙන මුදල් මොනවද මේ ඉරාන් ඇවිල්ලා කියන්නේ. හරිද? සමහර දේශපාලඥයෝ මාව නිහඬ කරන්න බල්ලා තියෙනවා. මම මේ කතා කරනවා කියලා. ඉතින් මේ ඇත්ත කතාව ඇවිල්ලා අර අපි කතා කරපු ව්‍යාපාරික කෝපරේට් එක්සිකියුටිව්ට මෙතනට එන්න බෑ. මොකද යාගේ පවුල බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් අය බලා ගන්න ඉස්සරහ. තේරුණා නේද? ඉතින් මේක තේරුම් ගත්තා. රටවල් හුඟක් මේක තේරුම් අරගෙන තියෙනවා. ආසියාවේ රටවල්. ඉතින් ඒගොල්ලන් මේ දේශපාලඥයන්ට හොඳට ගෙවනවා. මොකද මෙතනට ආපුවාම ඒ අයට නිදහසේ ඒ දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි සත්‍යයක්වත් හොරගම් කළොත් හරිද මේ ළඟදී මම දැක්කා එක ආසියාවේ රටක හරිද පුද්ගලයෙක් මුදල් නෙමෙයි මොකද්ද මේ වෙන තෑගි වගේක් කරන් දෙනවා කියලා යාට යාගේ ඇමතිකමෙන් අයින් වෙන්න කියලා තියෙනවා. තව තැනක මේ පුද්ගලයාට පිටරට යන්න ටිකට් එකක් ලබා දුන්නා කියලා අගමැතිතුමා අඬ ගහලා කිව්වා ඔයා අයින් වෙන්න ඕනේ කියලා කිව්වා. අයින් වෙන්නේ නැත්නම් අස් කරනවා කිව්වා. ඒ කතාව නම් හරි පුදුම කතාවක්. ඒ පුද්ගලයා ගිහිලා සිය දෙවිනි නසාගත්තා. සමාජයට මුණ දෙන්න. ඉතින් මේකයි තියෙන්නේ. තේරුණා නේද? අපි මේව ඇත්ත කතා කරන්නේ නැහැනේ. සංගවල කතා කරන්න හදනවා. ගොඩක් වෙලාවට ලංකාවේ දේශපාලඥයන්ගේ පඩි වැඩි කරන්න කියලා කිව්වොත් මම හිතන්නේ විශේෂ සමාජ විරෝධයක් එන්න තිල තියෙනවා ඒක. ඔව්. ඉතින් මේක සමාජයට බොරුවක්නේ කියලා තියෙන්නේ. මේක. ඉතින් මං කියන්න හදන්නේ මේකයි. හරිද? මං වගේ කෙනෙකුට එන්න පුළුවන්. මොකද මම ඉහෙළම තනතුරට ගිහිල්ලා මට ඉතිරියක් තියෙන නිසා. නැත්තම් වෙන්නේ ධනපතියට එන්න පුළුවන්. ධනපතියගේ පුතාට එන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ඒ මුදල තියෙන නිසා. මම කතා කරන්නේ හරිද? එහෙම නෙමෙයි. දක්ෂයා සුදුසු පුද්ගලයාට එන්න අපි අවස්ථාවක් සලසලා දෙන්න ඕනේ. දේශපාලන ක්ෂේත්‍රයට එන්න. නැත්තම් මොනවද නායකයෝ කරන්නේ? දැන් තෝරගන්නේ ඒගොල්ලෝ හුඟක් වෙලාවට සල්ලි තියෙන කෙනෙක් සල්ලි තියෙන කෙනාට තමයි දේශපාලනය කරන්න පුළුවන් කියන එක. ඒකයි මම කියන්නේ මේ වැරදි මත මේවා. තේරුණා නේද? මේක අපි ඉතින් මම කියන්නේ ගෙවන්න කියලා. මම කියන්නේ ගෙවන්න නීතිය කැඩුවොත් හිරේ දාන්න කියලා. මම හිතන්නේ මේ සිංගප්පූරුවේ ලී කුවාන් යූ පවා ඔහුගේ තිබ්බ ප්‍රධාන ප්‍රතිපත්ති තුනෙන් දෙකක් තමයි දේශපාලඥයන්ට ඉහළ වේතන ගෙවන්න ඕනේ. පඩි ගෙවන්න ඕනේ හොඳට. ඒ වගේම තමයි ඔබතුමා සඳහන් කරපු විදිහටම මේ zero tolerance to corruption. zero කිසිම හිරේ දාන්න ඕනේ. එල්ලෙම හිරේ දාන්න ඕනේ. දැන් බැලුවොත් මම මේ කියන්නේ අපිට මේ ළඟදී නැති වුණා නන්දන ගුණතිලක මැතිතුමා. එතුමාගේ මගේ දේශපාලනය වෙනස්. එතුමා ජනතා විමුක්ති පෙරමුණේ ඉඳලා දේශපාලනයේ හිටියේ නායකත්වය හිටියා. ඉතින් අපේ දේශපාලනය වෙනස්. නමුත් එතුමා කියපු කතාවක් එතුමා කිව්වා ළඟදී කිව්වා මට බෙහෙත් ගන්නවත් සල්ලි නැහැ කියලා කිව්වා. ජීවිතේම දේශපාලනය කරලා තේරුණා නේද? ඉතින් ඒකයි මම කිව්වේ අපි ඇත්ත කතා කරන්න ඕනේ මේක සාධාරණව බලන්න ඕනේ. සුදුසු පුද්ගලයා තමයි අපි දාන්න ඕනේ ඕනම තනතුරකට. ඒක රාජ්‍ය සේවය වෙන්න පුළුවන්. ඒක නගර සභාවකට හරි පළාත් සභාවකට වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවට වෙන්න පුළුවන්. සුදුසු පුද්ගලයා. ඒක තව අපි අනුගමනය නොකරන දෙයක් ඇවිල්ලා. අපි වෙන දේවල් බලනවා. තාම බලනවා කුලේ දිහා බලනවා, ජාතිය දිහා බලනවා, ආගම දිහා බලනවා, පන්තිය දිහා බලනවා, මුදල් දිහා බලනවා කරන්නේ. සුදුසු පුද්ගලයාට සුදුසු තැන දෙන්නේ නැහැ. ඉතින් ඔය සාර්ථක වෙච්ච රටවල් වල පළවෙනි ප්‍රතිපත්තිය ඇවිල්ලා සුදුසු පුද්ගලයාට සුදුසු තැන දෙන එක. තේරෙනව නේද? ඊට පස්සේ අවංකභාවය අනිවාර්යෙන්ම. අවංකභාවය. කවුරු හරි හිරේ ගිහිල්ලා තිනවනම් හරිද? යාට විරුද්ධව හිර දඬුවමක් දීලා තිනවනම් අධිකරණයක්. ලෝකේ ඕනෙම රටක. ඕනෙම රටක. ඊට පස්සේ අය දේශපාලනයටවත් රාජ්‍ය සේවයටවත් කියන්න බෑ.
අපි ඒව තේරුම් අරගෙන ක්‍රියාත්මක කළේ නැත්තම් ඒ අය ගිහිල්ලා කොම්පැනියක රැකියාවකට ඉල්ලුවොත් ඒගොල්ලන් ඒ පුද්ගලයා ගැන හොයලා බලලා දැනගත්තොත් මේ කෙනා ලංකාවේ මොකක් හරි වරදක් කරලා අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙන යාට විරුද්ධව නැත්තම් වෙන රටක අධිකරණයෙන් යාට විරුද්ධව තීන්දුවක් දීලා තියෙනවා නම් අපේ රටේ කොම්පැනියක්වත් ඒ පුද්ගලයාව බඳව ගන්න නැහැ. ඒතර අපිට පුළුවන් ද දේශපාලනට ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඒ වගේ පුද්ගලයෝ දාන්න. ඒකයි මම කියන්නේ හරිද? මේවා ගැන අපි නැවි ගියොත් අපිට මේ රට හදන්න බෑ. හරිද? අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ ප්‍රතිපත්ති ගැන. එහෙම තමයි රටක් හදන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ සෑහෙන හොඳ තැනකට ආවා මේ සාකච්ඡාව මැතිතුමනි. දැන් විශේෂයෙන්ම ඔබතුමා 2015 2019 රාජ්‍ය බලය හොබෝපු ආණ්ඩුවක හිටපු කොටස්කාරක. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ නියෝජනය නොකලට එක අවස්ථාවකදී ඔබතුමාට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා බවට පත්වන්නට අවස්ථාවක් හම්බ වෙනවා. දැන් මම කියන්නේ දැන් ඔබතුමා ඒ ආණ්ඩුවේ දරපු තනතුරුත් එක්ක වගකීම් එක්ක රටේ මේ ඔබතුමා කතා කරපු හැම දෙයකටම තීන්දුව ගැනීමේ බලයක් ඔබතුමාට තිබෙන්නේ නැහැ. නමුත් ඔබතුමාට යම්කිසි බලපෑමක් ඇති කරන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. අපි මෙහෙම කතා කරොත් මම මේ විදිහට ප්‍රශ්නය අහන්නම්. 2015-19 කාල සීමාව තුළ පැවති යහපාලන ආණ්ඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට හදවතට එකඟව ඔබතුමාට රටට දැනෙන යමක් කරන්න පුළුවන් වුණාද? ඒක මට කියන්න බෑ. ඒක ඉතින් අනිත් අය බලන්න ඕනේ. හරිද? හැබැයි මනුද්‍ය සාමාන්‍යයෙන් මිනිස් දේශපාලනේ මනින්නේ මෙහෙමයි කියනවා අහවලා මේ කුලනක් හැදුවා, ගොඩනැගිල්ලක් හැදුවා, පාරට තාර දාලා දුන්නා. එහෙමයි මනින්නේ. පේන්න දෙයක් තියෙනවා. හැබැයි ඇත්තටම සිස්ටම් චේන්ජ්. ඒ කියන්නේ අපි මොකක් හරි වෙනසක් කරනවා නම් නීතිමය රෙගුලාසි වලින් වෙන්න පුළුවන්. ඒකෙන් ආර්ථික ප්‍රතිඵලයක් තියෙන්න පුළුවන්. සිස්ටම් චේන්ජ් එක හැමෝටම බලපානවා. පාර හැදුවොත් ඒ පාර පාවිච්චි කරන්න අයට විතරයි. ගොඩනැගිල්ලක් දැම්මොත් ඒ ගොඩනැගිල්ල පාවිච්චි කරන අයට විතරයි. නමුත් සිස්ටම් එකේ වැඩ කරනවා. හැබැයි හුඟක් වැඩ ඒක පේන්නේ නැති නිසා මිනිස්සු කියනවා. ඉතින් මම සාමාන්‍ය දේශපාලනඥයෙක් හැටියට පාරවල් 100 ගණනක් හැදුවා මනෝත්ය. ඒ වගේම ආගමික සිද්ධාස්ථානවල යටිතල පහසුකම් වලට හුඟක් උදව් කළා. පාසල් වලට අධ්‍යාපනයේ තියෙන පාසල් වලට හුඟක් උදව් කළා. නමුත් ඒවා මං හිතන්නේ ඒව වලින් මේක මනින්න බෑ. මේක හුඟක් අය මේ වලින් මනින්න බලලා තියෙන්නේ. හැබැයි මම මැක්‍රෝ ආර්ථිකය දිහා බලපුවාම මම වැඩ කළේ මංගල සමරවීර මැතිතුමා එක්ක අපි එකට වැඩ කළා. ඔහු නායකයෙක්. හැබැයි ආර්ථික විද්‍යාවේ මුදල් පිළිබඳ මම ඔහුට හුඟක් උදව් කළා. ඒතර අපි මොනවද කළේ මැක්‍රෝ ආර්ථිකය මේව කරන්න රටේ බදු ආදායම අපි ගෙනිච්චා. බදු ගෙවන සංඛ්‍යාව අපි වැඩි කළා. මම හිතන්නේ 2017-18 වර්ෂයේදී පළමුතාවට මේ ප්‍රාථමික ධනාත්මක භාවය අතිරික්තයක් මොකද ඒක තව විදිහකට කිව්වොත් ප්‍රාථමික ඉතිරිය කියලා කියන්නේ පොලි ණය ගෙවීම අයින් කරලා ආදායමයි වියදම අතර තියෙන වෙනස. ඉතින් එතනට ඒක ගේන්න හුඟක් වැඩ කළා. ඊට පස්සේ මම තාක්ෂණය දාන්න පටන් ගත්තා. ඒකත් මම උනන්දු කළා. විශේෂයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ක හුඟක් සාකච්ඡාව තියාගෙන ගියා. ඉතින් මැක්‍රෝ ආර්ථිකය පැත්තෙන් ඒක හුඟකට පේන්නේ නැහැ. මොකද ඒවා මැක්‍රෝ ආර්ථිකයේ තියෙන නිසා. ඊට පස්සේ මම තව එකක් කළා. මොකද දූෂණය ගැන හුඟක් අය කතා කරනවා. ඉතින් මම ඒක ගැන කතා කරලා අන්තිමට මම කළේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා පනතක් පාර්ලිමේන්තුවට ගෙනාව පුද්ගලික මන්ත්‍රී පනතක් හැටියට. ඊට පස්සේ පසුගිය රජය අලස් දූෂණයට එරෙහිව කොමිෂන් සභාවට අලුත් පනතක් ගෙනාවා. ඒකත් එක්ක අපි සාකච්ඡා කරලා මේ මගේ පුද්ගලික පනතේ තිබුණේ ඒවට අපි
ඇතුළත් කරලා තියෙනවා. එතකොට මගේ පුද්ගලික පනත මම අයින් කළා. අපි ආණ්ඩුවයි විපක්ෂයි ඔක්කොම සහය දීලා ඒක සම්මත කරගත්තා. ඉතින් අද හොඳ නීතියක් තියෙනවා මේ ආණ්ඩුවට. සියබොක් නීතිය අල්ලසූෂණයට එරෙහිව ඒක පාවිච්චි කරලා ඒක හරහා ක්‍රියා කරන්න පුළුවන්. ඊට අමතරව මම පොඩි කතාවක් මනෝදයට කියන්නම්. මට අමතක වෙනවා සමහරලාට මේ කරලා තියෙන දේවල් කොහොමද එක එකනට බලපාන්නේ කියලා. දවසක් මම පාර්ලිමේන්තු කැන්ටිමේ ඉන්නකොට මම කෑම කකා ඉන්නකොට එකපාරින්ම අර එතන සේවය කරන එකනා මම ළඟට ඇවිල්ලා කිව්වා සර්ට මම සුදි කරන්න ආවේ කියලා. මම මොකටද මට සුදි කරන්නේ? හරිද? නෑ සර් මම දන්නවනේ සර් කරපු වැඩේ. සර් මුදල් අමාත්‍යාංශයේ ඉන්නකොට සර් දුන්න ණය යෝජනා ක්‍රමයක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව නොලැබුණ අයට පුද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් හරි UGC එකෙන් අනුමත කරපු ආයතනයක් වෙන්න ඕනේ. ඒකට යන්න පුළුවන්. එතන උපාධියකට ඉගෙන ගන්න පුළුවන්. ඒක කරන්න මුදලක් අවශ්‍යයි. ඉතින් ඒක සර් ණය යෝජනා ක්‍රමයක් දුන්නා. ඒකට පොලියක් නැහැ. අවුරුදු 10කින්ද 12කින්ද ඒක වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඒක ගෙවන්න පුළුවන් කියලා සර් මගේ පුතා ඒක ගත්තා. මගේ පුතා ඒක අරගෙන මගේ පුතා ස්ලිට් එකට ගිහිල්ලා හරිද ශ්‍රී ලංකා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුෂන් එකට ගිහිල්ලා එතනින් උපාධියක් ලැබලා සර් ඒක විතරක් නෙමෙයි යට රැකියාවකුත් ලැබුණා. මම හිතුවා කීයක් විතර හම්බ වෙනවද යට? සර් පටන් ගන්නකොටම 60000යි. හැබැයි මාස 6කින් සර් යාව ස්ථිර කරපුවාම ඒක දෙගුණයක් වෙයි. මං හිතුවා ඔයාගේ පඩිය කීයද කියලා. හරිද? ඒකත් මට පුතාට ලං වෙන්නවත් බෑ. මං සර්ට හුඟක්ම ස්තුතිවන්ත වෙනවා. සර් මේ වගේ දෙයක් ගැන හිතලා මේ දෙයක් ආරම්භ කරපු එක. දැන් මනෝන්දය ඒක ගැන මම මෙහෙම කිව්වොත් විශ්වවිද්‍යාලයට යන්න හුඟක් අය බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 2කට වැඩි විභාගය ගන්න. 60-65ක් විතර විශ්වවිද්‍යාලයට යන්න සමර්ථ වෙනවා. එතකොට 1,70,000කට කිට්ටු වෙන්න විශ්වවිද්‍යාලයට යන්න වරම ලබනවා. සුදුසුකම් සපුර ගන්නවා. නමුත් සපුර නැතිඳ යන්න වෙන්නේ නැහැ. ඉසෙට් ස්කෝර් එක නැතිනේ. අඩුයි. ඒ කියන්නේ අපි බඳව ගන්න 40,000-45,000ක්. ඒක නිසා ඒ අය යනවා අනිත් 1,30,000 ගැන කවුරුත් කතා කරන්නේවත් නැහැ. ඉතින් මම කල්පනා කළා මේක ඇත්තටම සාධාරණද? සාධාරණද? මගේ මතයේ මගේ දැනුම හැටියට ඒක සාධාරණ නැහැ. හරිද? මොකද 1,70,000ක් සුදුසුකම් තියෙනවනේ විශ්වවිද්‍යාලයකට යන්න එයාට අවස්ථාව අපි දෙන්න ඕනේ. ඉතින් මම කිව්වා අපි එහෙනම් ණය ක්‍රමයක් දෙමුද කියලා. මම ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිවරයයි අධ්‍යාපන අමාත්‍යාංශය කතා කරලා ඉන්නම් කියලා කිව්වහම මගේ යාළුවා මට කිව්වා ඉරාන් ඔයා ගිහින් එතන කතා කළොත් කොමිටුවක් හරි කොමිෂන් සභාවක් පිටුවයි කියලා කිව්වා. ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි මොනවද කළේ අපි දෙන්න කතා කරලා ඉවර වෙලා බජට් එකේ ඒ ස්පීච් එකට මේක අපි ඇතුළත් කරා. එහෙමයි ඒක ඇත්තටම පටන් ගත්තේ. පළවෙනි අවුරුද්දේ මං හිතන්නේ 200-300ක් විතර ගන්න ඇති. මං හිතන්නේ දැන් කොහොමද 10,000කටවත් කිට්ටු වෙලා ඇති. අය මං හිතන්නේ අරමුණ වෙන්න ඕනේ. ඒ ලක්ෂයකට අවශ්‍ය නම් ලක්ෂයකට ඒක දෙන්න. මොකද ජීවිතයම වෙනස් වෙනවා. ඒ පරම්පරාවම වෙනස් වෙනවා. ඒ අධ්‍යාපනයේ තියෙන අවස්ථාව. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ අත්තටු ගිල්ලෙන්න කියලා කියනවනේ. මේ දැන් ඔබතුමා කිව්වනේ මනෝද්‍ය මම කතාවක් කියන්නම් කියලා. මාත් ඔබතුමාට කතාවක් කියන්නද? මේ මමත් ඔය ණය යෝජනා ක්‍රමයෙන් උසස් අධ්‍යාපනය හදාරපු තරුණයෙක්. මම හිතන්නේ මේක දෛවෝපගතයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මටත් ජීවිතේ මම මේක දැකලා තියෙනවා. ඔය ණය යෝජනා ක්‍රමය පාවිච්චි කරන තරුණයන් එක්ක මම එකට ඉඳලා තියෙනවා. මගේ පෞද්ගලික කතාවක් කියනවා මටත් ඉංජිනේරු පීඨයට යන ලකුණු මදි වෙලා දෙවෙනි වර තුන්වෙනි වරටත් උසස් පෙළට සූදානම් වෙමින් ඉඳි තමයි දවසක් මේ අපේ අම්මගේ
ජංගම දුරකථනයට SMS පණිවිඩයක් එනවා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක මම ගිහුවම අර විශ්වවිද්‍යාලයට අපි ඇතුළේදී තියෙන කැම්පස් පොත වගේම පොතක් මේව කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ. ඉතින් එතනදී ශ්‍රී ලංකා මේ තාක්ෂණික විශ්වවිද්‍යාලෙත් ළමයි 10 දෙනෙක් ගන්නවා ඉංජිනේරු පීඨයට කියලා. ඉතින් මමත් තේරෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව ඇප්ලිකේෂන් එකක් දැම්මා. මගේ වාසනාවකට මටත් අවස්ථාව හම්බ වුණා අවුරුදු 4ක් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරන්න හම්බ වුණා. ඔබතුමාට උතන මේ අමතක වෙච්ච තව කතාවක් තියෙනවා. මේ දැන් ඔතනදී ගොඩක් විශ්වවිද්‍යාලවල ඔය උපාධි පාඨමාලාව දෙන මුදලට වඩා අඩු මුදලට තමයි රජයේ ණය යෝජනා ක්‍රමයෙන් යන සිසුන්ට ඒක හම්බ වෙන්නේ. අනිත් කාරණාව තමයි අපිට මාසෙකට රුපියල් 6250 ගානේ ස්ටයිපන් එකක් හම්බුණා අපේ එදිනෙදා වැඩ කටයුතු කරන මම හිතන්නේ ඒක සෑහෙන උදව්වක් වුණා. මම දන්න යාළුවා ගොඩක් දැන් ඉන්නවා වුන් ඉංජිනේරු වෙලා වෘත්තීය විදිහට තාක්ෂණ වෙදින් වෙලා තාමත් ඉහළ ආදායම් ලබන සහ ඔවුන්ට දැන් මේ ණය ගෙවාන් යන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අතන මේක අවුරුදු 7කින් ගෙවන පොලී රහිත ණය යෝජනා ක්‍රම. ඉතින් මම මේ වැඩසටහනේදීම අවස්ථාවක් කරගන්නවා ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුරෝගාමීත්වය දීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබතුමාට. අනේ බොහොම සන්තෝෂයි ඒක අහන්න. අර අපේ පාර්ලිමේන්තු කැන්ටින් එකේ හිටපු සේවකයාගේ පුතාගේ කතාව තමයි මට ඉස්සලාම දැනගන්න ලැබෙන කවුරු හරි මම දැනන් හිටියේවත් නැහැ ඒගොල්ලෝ දන්නවා කියලා මම මේක විතර සිටියා කියලා. එයා හොයාගෙන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වා මම හරිම සන්තෝෂයි අහන්න මනෝජ් කියපු එක. හොඳයි. අපි ගොඩක් දේවල් කතා කරා මතුමනි මේ දැන් අපි ඔබතුමා පාසල් කාලය වෘත්තීය වේදිකෙක් විදිහට ජීවිතය ආණ්ඩුකරණයට දායක වෙද්දී ඔබතුමා කරපු දේවල් ගැන ගොඩක් දේවල් කතා කරා. අපි අනාගතය ගැන පොඩ්ඩක් කතා කරමු. ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු දේශපාලන අනාගත බලාපොරොත්තු ගැන මම අහන්න යන්නේ නැහැ. හැබැයි ඔබතුමා කියන්නේ මේ වෘත්තීය වේදිකෙක් විදිහටත් දේශපාලඥයෙක් විදිහටත් දැවැන්ත අත්දැකීම් සම්භාරයක් තියෙන පරිණත නායකත්වයක්. ඔබතුමාට දවසක අවස්ථාව හම්බ වුණොත් රටේ රාජ්‍ය ናයකයා වන්නට හෝ රාජ්‍ය නායකත්වයට ප්‍රධාන උපදේශකයා වශයෙන් කටයුතු කරන්නට රටේ ජනාධිපතිගේ ප්‍රධාන උපදේශකයා වෙන්න ඔබතුමාට අවස්ථාව හම්බ වුණොත් මං අහන්නේ ඔබතුමා රට ඇතුලේ වෙනස් කරන ප්‍රධාන වෙනස්කම් මොනවද? ප්‍රතිපත්තිමය වශයෙන් වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් නෛතිකමය වශයෙන් වෙන්න පුළුවන්, සමාජීයමය වශයෙන් වෙන්න පුළුවන්, අධ්‍යාපනික වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම ශාස්ත්‍රයක් තුළ මොනවද සිදු කරන ප්‍රධාන වෙනස්කම්? අධ්‍යාපනය ගැන වචනයක් කියන්න මම. මොකද මම හිතනවා අනාගතයේ තියෙන්නේ එතනයි කියලා. අද ඊයේ රාත්‍රියේ මම කටුනායක ගුවන් තොටුපොළෙන් ආවා පිටරට ඉඳලා. මම එතකොට බෑග් දෙකක් තිබුණා. මම ඒක ට්‍රොලි එකකට තල්ලු කරන්න යනකොට එතන හිටපු පොට මං ගාවට දුවගෙන ආවා. ඊයේ රාත්‍රියේ සවිලා මම ඕක ගන්නද කියලා. ඉතින් මම කල්පනා කළා මේක යාගේ රැකියාවනේ. මං එයාට ඔයා ගන්න මේක අරගෙන අපි යමු. ඊට පස්සේ අපිට බෝඩ් එකක් පෙන්වනවා. බෝඩ් එකක් දාලා තිබුණා එතන කෑලි 4ක් වෙනකන් එයාට ගෙනියන්න පුළුවන් රුපියල් 1000ක් තමයි ඒගොල්ලන් බලන්නේ. ඉතින් මං එයාගෙන් ඇහුවා කොහොමද මෙතන? සෝ දන්නවද අපිට පඩිපතක් ලැබෙන්නේ නැහැ මෙතන. අපිට EPF එකක් ETF එකක් නැහැ සර්. අපි ජීවත් වෙන්නේ මේක කරලා. ඒක කතා කරලා ආවා. ඇවිල්ලා මගේ වාහනය ළඟට ඇවිල්ලා මේක දානකොට මම හිතුවා සතුටුද මේ රැකියාව? සර් මම වාසනාවන්තයි. මම මොකද වාසනාව? සර් මගේ තාත්තත් මේ රැකියාව කළා. ඉතින් මෙතන වාසනාව ඇවිල්ලා තාත්තා කළා නම් තාත්තා නැති දවසට පුතාට අවස්ථාව දෙන්න කියලා. එයා ඒක වාසනාව කෙනෙක් සැලකලා තමයි එතන පොට වෙලා ඉන්නේ. ඊට පස්සේ ආ කිව්වා මේ ක්‍රමයට ගියොත් මගේ පුතාටත් මේ රැකියාව ලැබෙයි කියලා.
මම එකපාරින්ම එතන නතර මම යාට නතර කරලා කිව්වා ඒක ඇත්තටම වාසනාවක් නෙමෙයි ඒක අවාසනාවක්. හුඟක් වෙලාවට අපි සටන් කරනවා අපි එකතු වෙලා සටන් කරනවා හරිද? සමහරවිට වැඩි දිග දුර හිතන්නේ නැතුව ඒක ඇත්තට වාසනාවක් නෙමෙයි. මම එතුමා එක කතා කළා. එතුමා එකඟ වුණා. එතුමාට මම කිව්වා ළමයි කී දෙනෙක් ඉන්නවා දෙන්නෙක් ඉන්නවා කිව්වා අවුරුදු 8යි අවුරුදු 12යි කියලා කිව්වා. එතුමාම කිව්වා ඔව් මම දන්නවා මම පැහැදිලි දරුවන් දෙන්නට මම අධ්‍යාපනයක් නේද දෙන්න ඕනේ කියලා. මම කිව්වා ඔව් අධ්‍යාපනයක්. හුඟක් වෙලාවට අපි ඔළුවට දාලා තියෙන්නේ මේක අපේ වාසියට කියලා. ඇත්තටම හුඟක් දේවල් තියෙනවා මේ සමාජයේ ඇත්තට මෙයාගේ වාසියට නෙමෙයි. තේරුණා නේද? ඉතින් ඒ අයව නොමග යවනවා. අධ්‍යාපනයෙන් තමයි මේ දරුවන්ගේ අනාගතය වෙනස් වෙන්න යන්නේ. දැන් මොනවද කරන්න යන්නේ කියලා ඔබතුමා අහනවා. හරිද? එකක් ඇවිල්ලා දර්ශන හැම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනයක් දෙනවා. අනිවාර්යයෙන්. සමහර අය O level එක කරලා A level එක කරලා විශ්වවිද්‍යාලයට යයි. අර ඔබතුමා කිව්වා වගේ අපේ අවස්ථාව තමයි හදන්නේ. හුඟක් වෙලාවට ලංකාවේ කතාව තිබිලා තියෙන්නේ දැන් දශක ගණන් වලට නිදහස් අධ්‍යාපනය. මම නිදහස් නෙමෙයි. මම කියන්නේ අධ්‍යාපන අවස්ථාව. ඉතින් මේක ඇවිල්ලා ෆ්‍රී এডুকেෂන් එක නෙමෙයි ඇක්සස් ටු এডুকেෂන් එක තමයි වැදගත්. ඉතින් විශ්වවිද්‍යාලයට යන අය ඔබතුමා වගේ එයාගේ අවස්ථාව ඒක අපිට අපුල් කරන්න ඕනේ. හැම දරුවෙක්ම O level A level කරන්නේ නැහැ. එක එක්කෙනාට එක එක හැකියාවල් තියෙනවා. ඒ කියන්නේ ඒ අය අපි වගේ විශ්වවිද්‍යාලයට යන අයට වැඩි අඩු නැහැ එක විදිහකට. ඒකේ හැකියාවන් වෙනස්. ඒ සමහර අය හරිම දක්ෂයි, හරිම ප්‍රායෝගිකයි. හරිම ප්‍රායෝගිකයි. ඒකට හුඟක් දේවල් කරන්න පුළුවන්. එතකොට ඒ අයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රායෝගික අධ්‍යාපනය වෘත්තීයමය පුහුණුව ලබා දෙන අවස්ථාවල් වැඩි කරන්න ඕනේ. වෘත්තීය අධ්‍යාපනය තමයි වොකේෂනල් ට්‍රේනින්. ඒකට ප්‍රොෆෙෂනල් and vocational මේ තුනට හැම දරුවෙකුටම මේ අධ්‍යාපනය අපි ලබා දෙන්න ඕනේ අපේ රටේ. ඒක තමයි අපේ දර්ශනය අනිවාර්යෙන් විය යුත්තේ. දැන් අපි මේ රටේ දශක ගණනාවකටම පතුරවලා තිනවා මෙහෙම එකක්. හරිද? අධ්‍යාපනයේ සැපයීම රජෙන් කළ යුතුයි කියලා. අධ්‍යාපනයේ සැපයීම රජෙන් පමණක් කරන්න ගියොත් කවදාවත් ඒ ඉලක්කයට යන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මනෝදය ඔබතුමාට උපාධියක් ලැබුණා කියලා. තේරුණා නේද? නමුත් හැමෝටම රජයෙන් පමණක් අධ්‍යාපනය ලබා ගන්න බෑ. ජීවිතේ කෙටි. අධ්‍යාපනය කරන්න පුළුවන් කාල සීමාව තියෙනවා. ඒ කාල සීමාව තුළ අවස්ථාව අපි හදලා දෙන්න ඕනේ. ඉතින් ඒකට අනිවාර්යෙන්. එතකොට මම මේකයි කියන්නේ. අපි එතනින් වෙන් වෙමු. මම කියනවා නිදහස දෙනවා. පුද්ගලික පාසලක් කාට හරි විවෘත කරන්න ඕන නම් ඒකත් විවෘත කරන්න. පුද්ගලික විශ්වවිද්‍යාලයක් විවෘත කරන්න ඕන නම් ඒකටත් දෙනවා අවස්ථාව. පිටරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල තියෙනවා. අපි ඒ අයට කිසිම ආරාධනාවක් දීලා නැහැ මේ රටේ. ඇවිල්ලා ඉන්න කියලා දීලා නැහැ. හරිද? මේ රටේ ඉන්න කියලා. මට මතකයි හිටපු අගමැතිතුමා මාව ඉන්දියාවේ එව්වා එකපාරක්. ඉන්දියාවේ වෙලා කිව්වා ඉරාන් ගිහිල්ලා කතා කරලා බලන්න අපිට ඉන්දියාවේ IIT එකක් මේ රටට ගේන්න පුළුවන්ද කියලා. අවුරුදු 20කට උඩදී. මම බැංකුවේ ඉන්නකොට. දේශපාලනේ නෙමෙයි. හරිද? මම මූලික සාකච්ඡාවල් කළා. මූලික සාකච්ඡාවල් කරලා යම් විශ්වවල. හැබැයි එහෙම අපි හිතන්න ඕනේ. අපි හිතන්න ඕනේ කොහොමද අපිට මේ දේවල් ඇත්තටම කරන්න පුළුවන්. මේක කළ යුතුමයි. හරිද? අවස්ථාව අපි වැඩි කරන්න ඕනේ. හරිද? ඉතින් ඊට පස්සේ මම ලංකා පුද්ගලික ව්‍යාපාර තියෙනවා. මේ ව්‍යාපාර වලට පුළුවන් ඒගොල්ලන්ගේම ආයතන ඇති කරන්න එක්කෙනෙක් දෙන්නෙක් කරලා තියෙනවා විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ හරිද? බ්‍රැන්ඩික්ස්ලා MS වගේ අය කරලා තියෙනවා. ඒ කියන්නේ වෘත්තිකයන් පිළියෙල කිරීම මම මේක පුල් කරනවා. පුල් කරලා ඒ අයට මම දෙනවා ඉන්සෙන්ටිව්ස් දෙනවා. ඒ අයට බඳව ගන්න පුහුණුවට බඳව ගන්න. රජයේ දායකත්වයක් දෙනවා. ඒතර ඒ අය ඒ පුහුණුව ලබලා ගියොත්
ඒ අයට එක්ක මේ රටේ රැකියාවක් ලබා ගන්න පුළුවන්, පිට රට ගියොත් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. අපේ අම්මලා අක්කලා නංගිලාව කවදාත් පිට රට යවන්නේ නැහැ ගෘහ සේවිකාවක් හැටියට. ඒක ඉවරයි. අපි පොඩි රටක්, පොඩි ජනගහනයක් ඉන්නේ. හැමෝටම අධ්‍යාපනයක් දෙනවා, ඉහළ ආදායමක් ලබනවා. ඊට පස්සේ මම තව එකක් කරනවා. මම අවුරුදු 35න් අඩු කිසිම පුද්ගලයෙකුට, දරුවෙකුට මම දෙන්නේ නැහැ ත්‍රිරෝද රථ රියදුරෙක් වෙන්න. ශ්‍රම බලකාය ගොඩක් එතන හිර වෙනවා. ඒක නිසා විතරක් නෙමෙයි. ඒ දරුවන්ට හැකියාවක් තියෙනවා. අවස්ථාවයි නැති වෙලා තියෙන්නේ. ඒ නිසා අර තියෙන අවස්ථාවට ඒ දරුවන් යන්නේ. දැන් මම මේක පැහැදිලි කරන්න ඕනේ. නැත්නම් වැරදියට තේරුම් අරගෙන මේක කරකෝල වෙන විදියට ගහයි. ඒ කියන්නේ දැන් ත්‍රිරෝද රථයක් කරන ලයිසන් එකක් කාට හරි තියෙනවා නම් ඒක හිමම තියෙනවා. නීතිය වෙනස් කරන්නේ නැහැ. මොකද ඒ අයට ඒක නිත්‍යානුකූලව ලැබිලා තියෙන්නේ. හැබැයි අනාගතයේදී අලුතෙන් එන අයට මම මේ නීතිය හදනවා. එතකොට ඒ අයට අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ අයට අවස්ථාව දෙනවා. මම කිව්වා වගේ සමහර අයට විශ්වවිද්‍යාලය, සමහර අයට වෘත්ති අධ්‍යාපනය, සමහර අයට රැකියා අධ්‍යාපනය, වොකේෂනල් ට්‍රේනින් එකක්. ඒ අයට අවස්ථාව දෙනවා. ගාක් දේවල් තියෙනවා කරන්න පුළුවන්. ඒතර ජීවිත කාලයට මේගොල්ලන්ගේ ආදායමට එක බලපාන්න යනවා. ඒ ත්‍රිරෝද රථය එලවන්න ඕනේ. හරිද? වැඩිමල් අය, වයසට ගිය අය තමයි ඒක කරන්න ඕනේ. තරුණියන්ට අපි අවස්ථාව ලබා දෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට මේ දේවල් කියනකොට සමහර වැරදි මම කිව්වා වගේ තේරුම් ගන්න පුළුවන්. අම්මලා තාත්තලා හුඟක් වෙලාවට හොඳ හිතින් තමයි දරුවන්ට දේවල් කියන්නේ. දරුවන්ට ඒක සමහරට එකපාරෙම තේරෙන්නේ නැහැ. පස්සේ අවුරුදු 10 15 ගියට පස්සේ තේරෙනවා අම්මා මේක කිව්වා, තාත්තා මේක කිව්වා. ඒ නිසා මට ඒකේ වාසිය තියෙනවා කියලා. මේකත් එහෙම එකක්ම තමයි. එහෙම එකක් තමයි. වැඩිමල් අයට ඒක කරන්න පුළුවන්. තරුණයන් හැමෝටම අපි අවස්ථාව දෙනවා පුහුණුව ලබලා. ඊට පස්සේ නිදහස තියෙනවා. මේ රටේ වැඩ කරන්න ඕන නම් එයාට මේ රටේ වැඩ කරන්න පුළුවන්. නැත්තම් වෙන රටකට ගිහිල්ලා ඒ අයට වැඩ කරන්න පුළුවන්. අද මොනවද වෙලා තියෙන්නේ? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න කියලා මේ ලිංගික අධ්‍යාපනය පිළිබඳව විතරක් ලොකු සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. ලිංගික අධ්‍යාපනය වගේ දේවල් වලට ආපුහම හරි ඒකට අපි අම්මගේ තාත්තගේ අදහස් විමසන්න ඕනේ. ඒ වගේම අපේ සංස්කෘතියක් තියෙනවා. අපි සංස්කෘතියට සංවේදීව ක්‍රියා කරන්න ඕනේ. ඉතින් මම එතනට බහින්නේ නැහැ. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. කවුරු ගෙනවත් ඒක අවශ්‍යයි. තේරුණා නේද? කවුරු ගෙනවත්. අපි මෙතන කතා කරන්නේ රට ගැන කතා කරන්නේ. හරිද? පක්ෂ ගැන නෙමෙයි, රට ගැන. ඒක අවශ්‍යයි. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුමයි. හරිද? ඉතින් අධ්‍යාපනයට අපි මුල් තැන දිය යුතුමයි. දැන් ඔබතුමා සඳහන් කරපු ආකාරයට අධ්‍යාපනය තමයි මම හිතන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ අපේ රටේ මහා ජනතාවට අධ්‍යාපනයට අවස්ථාව ලබා දීම. මේ ඉරාන් වික්‍රමරත්න මහත්මයානි මේ මම කියන්නේ පොදුවේ සමාජයේ තියෙන කතාවක්. සමාජයේ ඉන්න කෙනෙක් විදිහට සමාජයෙන් මට ඇහෙන කතාවක් තමයි මම ඔබතුමාට මේ සඳහන් කරන්නේ. දේශපාලඥයන් සාමාන්‍යයෙන් කැමති නැහැ මහා ජනතාව අධ්‍යාපනය ඉහළටම ලබනවට දැනුමැති පුද්ගලයන් වෙනවට කියන එක. මොකද පොදුවේ සමාජයේ මතයක් තියෙනවා මහා ජනතාව දැනුමැත්තන් වෙන්න දේශපාලඥයන්ට උන්ගේ බලාධිකාරිය පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් පරිපාලනය ගෙනියන්න අපහසු වෙනවා කියලා. නමුත් ඔබතුමා ඊට ටිකක් වෙනස් අදහසක් දෙන්නේ සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනයට වඩා එහා ගිහිල්ලා අධ්‍යාපනයට අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන එක. අධ්‍යාපනයට අවස්ථාව ලබා දෙනවා කියන්නේ සියලුම පුරවැසියන් දැනුමෙන් සන්නද්ධ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර සමාජයේ තියෙන මතයට විරුද්ධ මතයක් තමයි ඔබතුමා මේ දෙන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා මේ ඔබතුමා විශ්වාස කරනවා මිනිස්සු දැනුමෙන් සන්නද්ධ වුණාම මිනිස්සු ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න පටන් ගනී. මිනිස්සු අලුත් හැකියාවන් කුසලතාවයන් වැඩි දියුණු කරගනි. ඒ හරහා රටේ තියෙන ප්‍රශ්නවලට විසඳුම් මිනිස්සු විසින්ම සොයාගනී කියන කාරණාවද ඔබතුමා මෙහිදී අපිට කියන්න උත්සාහ කරනවා. ඔව්. ඉතින් මනෝද්‍ය කියන එක හැම දේශපාලනයක්ම මෙතන නැහැ මනෝද්‍ය. හැම පක්ෂේම වගේ සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, SLPP එකේ අනිත් පොඩි පක්ෂවල ඉන්නවා අධ්‍යාපනයේ තියෙන හොඳ පිරිස්.
තේරුණා නේද? එතකොට මේ හැම පක්ෂේම වගේ ඉන්නවා ඒ වගේම පිරිස් ඉන්නවා. අර මනෝදේ කියපු අදහස තියෙන අය ඇති. හැබැයි අපිට ඒ අයට ඉඩ දෙන්න බෑ. අපි ලංකාවට මනෝදය තියෙනවා විශේෂ දේවල් දෙකක්. unique selling proposition කියලා කියනවනේ. හරිද? ඒකක් ඇවිල්ලා අපේ භූගෝලීය පැවැත්ම. හරි. දෙවෙනි එක ඇවිල්ලා අපේ ජනගහනය. පොඩි රටක් පොඩි ජනගහනයක් තියෙනවා. එතකොට ඒ අයගේ ජීවන තත්ත්වය ඔසවන්න නම් අනිවාර්යෙන්ම ඒ අයට අවස්ථාව අපි ලබා දෙන්න ඕනේ. ඒ අධ්‍යාපනය මම කිව්වා වගේ විශ්වවිද්‍යාලෙම වෙන්න ඕනේ නැහැ. උතිය වෙන්න පුළුවන් නැත්නම් ඒක ප්‍රොෆෙෂනල් වොකේෂනල් වෙන්න පුළුවන් දෙන්නම ඕනේ. ඒක දුන්නොත් තමයි මේ වෙනස අපිට ඇත්තටම කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක කරන්න පුළුවන් කරන්න බැරි එකක් නෙමෙයි. අනිවාර්යයෙන්. අපි මේ අධ්‍යාපනයත් එක්කම දැන් ඔබතුමාගේ විශේෂඥ දැනුම තියෙන්නේ මේ මූල්‍ය පැත්තේ නැත්නම් ආර්ථිකමය ගැටලු සහ ආර්ථිකමය දේවල් සම්බන්ධව. ඔබතුමා ඒ වගේ බලපෑම් කළ හැකි තැනකට පත් වුණොත් අනාගතයේදී ආර්ථිකමය වශයෙන් මොනවද වෙනස් කරන්න බලාපොරොත්තු? ඔව් ඉතින් එකක් ඇවිල්ලා දැන් මැක්‍රෝ ආර්ථිකය පාලනය කරන්න ඕනේ. ඒතර IMF එකේ වැඩ පිළිවෙල තියෙනවා. ඒතර කතා කරන්නේ අර කිව්වාගේ ප්‍රාථමික ඉදිරිය ගැන, ආදායම වැඩි කිරීම ගැන, ණය අඩු කිරීම ගැන, ඒක දළදේශීය නිෂ්පාදනයේ 90% අනුපාතකට කරගන්න ඕනේ. තව අවුරුදු 7-8ක් යනකොට ඉතින් මේ වගේ දේවල් වියදම් කරන ප්‍රමාණය දළදේශීය නිෂ්පාදනයේ 13කට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒක ඔක්කොම හොඳයි. ඒක කරලා 3% විතර ආර්ථික සංවර්ධනයක් එනවා. ඉතින් මැක්‍රෝ තනින් බැලුවොත් ඒක ගැටලුවක් නැහැ. නමුත් ඒක ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. හරිද? ලබන දශකයේදී අවුරුදු 7 8 9 10ක් යනකොට තව ලක්ෂ 10ක් විතර එනවා රැකියාව වෙනදපොළ. 3% වර්ධනය වුණොත් ඊට රැකියාවල් නැහැ. එතකොට ඒ රැකියාවල් නැත්තම් විශාල සමාජ ප්‍රශ්නයක් සිදු වෙන්නේ. ඒ නිසා සංවර්ධන වේගය දළදේශීය නිෂ්පාදනයේ 3% ඉඳලා 6-7ට ගෙනියන්න ඕනේ. නැත්තම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එතකොට දැන් තියෙන ක්‍රමය අනුව අපිට පේන්නේ නැහැ එතනට යන්න. ඉතින් ඒක කරන්න නම් හරිද? දෙකක් තියෙනවා බලන්න. එකක් ඇවිල්ලා රාජ්‍ය අපිට පුළුවන් ද රාජ්‍ය ආයෝජනය වැඩි කරන්න. ඒක කරන්න බෑ. අර කියපු සීමාවල් නිසා. ඒක ලොකු ගැටලුවක් ලොකු ප්‍රශ්නයක් ඒක කරන්න බෑ. හැබැයි එක දෙයක් කරන්න පුළුවන් ගුණාත්මක භාවය වෙනස් කරන්න පුළුවන්. පසුගිය කලක අපි හැමතිස්සෙම දැම්මේ යටිතල පහසුකම් වලට. දැන් එතනට මුදල් දාන්න බෑ, අලුත් ඒවලට කරන්න බෑ. නමුත් තියෙන යටිතල පහසුකම් කාර්යක්ෂම කරන්න ඒවවලට මේන්ටේන් කරන්න ඒවට තමයි ඒ මුදල් දාන්න ඕනේ. එතන ඒව වැඩි වැඩියෙන් භාවිතා වෙන්න පුළුවන්. ඒකේ ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙනවා. නමුත් ආර්ථික වේගය දළදේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය 3.6-4ට ගේන නම් ආයෝජනය අවශ්‍යයි. ඒතර ඒ ආයෝජනය ලබා ගන්න රාජ්‍ය ව්‍යවසාය කතාව විතරයි තම ක්‍රියාවලියක් මොකද කරන්නේ නැහැ. එතකොට මම මේක පැහැදිලිව කියන්න ඕනේ. මම ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන කතා කරනවා. මම ඒක බාරව කෙටි කාලයකට ඇමති කෙනෙක් හැටියටත් හිටියා. ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවාව ඉහළමයි. මම හුඟක් ගුවන් සේවාවල ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් සේවය ගැන මම ආඩම්බර වෙනවා. මම ඊයේත් ඒකේ ගියා. මම ඒක ගැන ආඩම්බර වෙනවා. සේවක සේවිකාවන් පුහුණුව, ඒගොල්ලන්ගේ සේවය, ඒගොල්ලන්ගේ හිනාව, ඒගොල්ලන්ගේ මිත්‍රත්ව භාවය, සපයන ද්‍රව්‍ය, ආහාර හුඟක්. නමුත් එතන ශ්‍රී ලංකා ගුවන් සේවයේ තියෙන මූලික ප්‍රශ්නේ ඒක නෙමෙයි. මූලික ප්‍රශ්නය ඇවිල්ලා ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. මොකද කිසිම ආයෝජනයක් නොමැතිව අපි බලනවා ව්‍යාපාරයක් සාර්ථක කරන්න. ඉතින් ඒක විතරක් නෙමෙයි. තව ව්‍යාපාර හුඟක් තියෙනවා රාජ්‍ය ව්‍යාපාර. රාජ්‍ය ව්‍යාපාර තියෙන 100 ගණන් තියෙනවා. හැබැයි මේ සමහර ඒවා අපි පුද්ගලික අංශයයි රජයයි එකතු වෙලා කළ යුතුයි. තේරුණා නේද? එතකොට ඒකේ තීරණ ගන්නකොට තීරණ ගන්නේ ඒවා මම නම් සම්පූර්ණයෙන්ම අයින් කරනවා රාජ්‍ය අමාත්‍යාංශවලින්. ඒවා එක තැනකට ගේනවා.
රාජ්‍ය අමාත්‍යාංශ වලින් වයින් කරලා බලනවා පුද්ගලික ආයෝජනයත් ඒවට එකතු කරන්න. ඒ වගේම පුද්ගලික කළමනාකාරීත්වයේ තීරණ ගන්න දේශපාලන අත ගැසීම් නැතුව. ඉතින් රාජ්‍ය සේවය ගැන මෙතන මම කතා කරන්නේ. නමුත් මේක 4 ගෙනියන්න නම් විදේශ ආයෝජනය අත්‍යවශ්‍යම අවශ්‍යයි. ලංකාව මොනවද අපිට ඩොලර් බිලියනයක්වත් තාම ලබා ගන්න අමාරුයි අවුරුද්දකට. වියට්නාමය ගිය අවුරුද්දේ බිලියන 20යි. මේ අවුරුද්දේ බිලියන 25ට 20යි 25දී. හරිද? මම තාම අවසාන ඉලක්කම් දැකලා නැහැ. මම හිතන්නේ බිලියන 25කට කිට්ටු වෙයි. අපි මේ බිලියන සටන් කරන්නේ. ඉතින් පේනවා අපි කොච්චර පිටිපස්සෙන්ද මේකේ සිටින්නේ කියන එක. ඉතින් මේ ආයෝජන ලබන්න මොකක්ද දේවල් තියෙනවා කරන්න. එකක් ඇවිල්ලා අපේ අපනයනය වැඩි කරන්න. අපනයනය වැඩි කරන්න අපි අපනයනය දැන් මෙහි නිෂ්පාදනය කරනවා නම් යමක් අපි මේ නිෂ්පාදනයේ ටැක්ස් එක ඉම්පෝර්ට් ටැක්ස් එක අපි අඩු කරන්න කළ යුතුමයි. ඒක අපනයනය කරුවාට කියන ටැක්ස් බෙනිෆිට්ස් දෙන්න ඕනේ. ඔව් අපේ පහසුකම් සලපා. මොකද එයා ගිහිල්ලා එතකොට තරඟ කරන්න ඕනේ මේ බඩු භාණ්ඩය ලෝකයේත් එක්ක තරඟ කරලා තමයි ඒක විකුණන්න වෙන්නේ. ඒතර ආයෝජකයා මේ රටට එන්නේ ඒ හේතුව නිසායි. එතකොට මෙතන අපි බදු ගැන කතා කරනකොට ඉන්ඩිරෙක්ට් ටැක්සස් තියෙනවනේ. ඒ ඉන්ඩිරෙක්ට් ටැක්සස් අපි අඩු කළ යුතුමයි. අද VAT එක පැරාටැරිස් සුගා ටැක්සස් තියෙනවා අඩු කළ යුතුමයි. ඒව කරන්නේ නැතුව තරඟ කරන්න බෑ. කරන්න ඕනේ. ඒතර කවුරු හරි අහන්න පුළුවන් එහෙනම් කොහෙන්ද බදු අය කරන්න යන්නේ? බදු අය කරන්න වෙනවා. පුද්ගලික බදු අය කරන්න වෙනවා. ව්‍යාපාරික බදු අය කරන්න වෙනවා. ඒක කිසිම වෙන විදියක් නැහැ. අනිත් එක ඒ වක්‍රබද්ධ අය කිරීමේ අර තව ප්‍රයෝජනයක් තියෙනවා. බඩු මිල පහළට යනවා. ඒ සාමාන්‍ය පුද්ගලයාට බඩු මිල පහළට ගියාම යම්කිසි නිදහසකුත් ඒ හේතුවෙන් තියෙනවා. ඉතින් ඒකත් අපි කළ යුතුමයි. ඊට පස්සේ විදේශ ඍජු ආයෝජනය වැඩි කරන්න අපි අනිත් රටවල් එක්ක නිදහස් ගිවිසුම් අත්සන් කරමු. ඒවා කතා කර සාකච්ඡා කර ඉන්න නෙමෙයි. අපි මේවා කළ යුතුමයි. එතකොට විදේශ ආයකයට බලපාන මේ පරිසරය හදනට අමතරව බලපාන අනිත් එක ඇවිල්ලා හරිද අපි ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ. හරිද රේගුවට කස්ටම්ස් එකේ ශීඝ්‍ර කරන්න අනිවාර්යයෙන්ම ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ. ඒ වගේම යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නය විසඳන්න නීතිමය ක්‍රියාමාර්ග ඉක්මන් කරන්න එතනත් ප්‍රතිසංස්කරණ ගේන්න ඕනේ. එතකොට තමයි අර විදේශ ආයෝජනයට පසුබිම හැදෙන්නේ විදේශ ආයෝජකයා මේ රට එන්න. ඉතින් ඒක අපි කළ යුතුමයි. ඒක කරලා ගොඩනගන්න ඕනේ විශ්වාසය ගොඩනගන්න ඕනේ. තේරුණා නේද? මොකද අපේ රටේ හුඟක් වෙලාවට කලින් කලට නීතිය වෙනස් වෙන නිසා හරිද? විශ්වාසය කැඩලා තියෙනවා. ඒතර විශ්වාසය නැත්නම් ආයෝජකයා මෙහාට එන්නේ නැහැ. ඒක ඇස් වහගෙනම යනවා ඒ රටවල් වලට. අද වියට්නාමයට විතරක් නෙමෙයි බංගලාදේශයට යනවා, ඉන්දුනීසියාවට යනවා. ලංකාවට ඒක ඇවිල්ලා නැහැ. ඉතින් මේවා කරන්න පුළුවන්. ඒකයි අපි මේවා ගැන විවෘතව කතා කරන්න ඕනේ. මම කිව්වා වගේ එක එක සමාජ අදහස් ගොඩනගලා තිනවා. නමුත් ඒ අදහස් වැරදි. ඒ නිසා අපි බලන්න ඕනේ. අන්තිමට අපි කරන්න පුළුවන් දේ දිහා බලන්න ඕනේ. මහුමානි කියලා හිටියා ලික්වන් යූ එක වැඩ කරපු පුද්ගලයෙක් උපදේශකයෙක්. ඔහු මෙහෙම කතාවක් කිව්වා. ඔහු කිව්වා ඇහුවාම ඇයි සිංගප්පූරුව මෙච්චර සාර්ථක කියලා. ඔහු කිව්වා එම්මකුර තියනවා කියලා කිව්වා. ඒ කියන්නේ මෙරිටොක්‍රසි. සුදුසු පුද්ගලයාට සුදුසු තැන දෙන්න. දෙවෙනි එක කිව්වා පී අකුර. පී අකුරෙන් කියන්නේ ප්‍රැග්මැටිසම්. ඒ කියන්නේ අපි හුඟක් අර බැඳලා ඉන්නවා මේක වාමාංශිකද දක්ෂිණාංශිකද වමද දකුණද මැදද ওই වගේ සාකච්ඡාවක තමයි අපි ඉන්නේ. ඔහු කිව්වා හරිද සිංගප්පූරුව ඇවිල්ලා ප්‍රැග්මැටික්. තවත් දෙයකට කිව්වා නම් ඔහු කිව්වා කොපි කැට් කියලා කිව්වා. කොපි කරලා තමයි ඔක්කොම කරලා තියෙන්නේ කිව්වා. මොකද්ද ප්‍රශ්නේ? මොකටද නැවතත් දෙයක්
ලෝකේ කරලා තියෙන දෙයක් අපි නිකන් අපේම නිර්මාණයක් කරන්න හදන්නේ. ඒක සාර්ථකව හරි කරලා තියෙනවා නම් අන්නේ ඒක ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න. සාර්ථකව ඉක්මනට ක්‍රියාත්මක කරන්න. ඔක ප්‍රැග්මැටික් වෙන්න කියලා කිව්වා. නැත්නම් ලංකාවේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවොත් හැමදාම මේ ඩිබේට් කර කර ඉන්නවා. ඒව හොඳයි. ඒව කරන්න විශ්වවිද්‍යාලේ. ප්‍රායෝගික වෙන්න කියලා හො කියන්නේ. ප්‍රායෝගික වෙන්න. රට ගොඩනගන්න යන නම් ප්‍රායෝගික වෙන්න කියලා. MPH අර MPH මතක තියාගන්න ලේසිනේ මයිල්ස් පර් අවර් වගේනේ. අර H අකුරේ කිව්වේ හරිද අවංක වෙන්න ඔනස්ටි කියලා කිව්වා. ඒක එහෙම තමයි සිංගප්පූරු සාර්ථක වෙන්නේ. සිංගප්පූරු විතරක් අපි බලන්න ඕනේ නෑ. ලෝකේ හුඟක් රටවල් තියෙනවා අපිට බලන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් දේවල් හුඟක් රටවල් වල තියෙනවා. තේරුණා නේද? මම ආසියාවේ රටවල් දිහා බලලා තියෙන්නේ ජපානය, හොංකොං රට දිහා, සිංගප්පූරුව දිහා, කොරියාව දිහා, ඉන්දුනීසියාව දිහා, මලේසියාව දිහා ආසියාවේ රටවල් අපිට ලොකු දේවල් තියෙන ඉගෙන ගන්න ආර්ථිකය අපිට ගොඩනගන්න පුළුවන්. හැබැයි මේ අමාරු තීරණ ගන්න ඕනේ. මම හිතන්නේ මේ තාමත්ම හරි බරසාර අදහස් ටිකක් තමයි ඔබතුමාගෙන් එළියට ආවේ. සමන් හරි ආසයි ඔබතුමා අන්තිමට කියපු වචනෙට අමාරු තීරණ ගන්න ඕනේ. ඒවා ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒවට මහජන ප්‍රතිරෝධයක් තියෙන්නට පුළුවන්. හැබැයි අපි කියනෝනේ ලෙඩේ හොඳ වෙන්න නම් තිත්ත කසාය බොන්න ඕනේ. ඉතින් අමාරු තීරණ ගන්න අපි විශ්වාස කරනවා අනාගතයේ හෝ වර්තමාන පාලකයන්ට හෝ රට කරවන තැනැත්තන්ට අමාරු තීරණ ගන්න ඒ ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. මම හිතන්නේ අපි දැන් දේශපාලනය ගැන වෘත්තීය ජීවිතය ගැන ගොඩාක් දේවල් කතා කරා සහ ඔබතුමාගේ දැක්ම කොයි වගේද කියන එකත් කතා කරා. දැන් ඉරානි වික්‍රමරත්න මහත්මයානි මම මේ වැඩසටහනේ අන්තිම භාගයට තමයි යොමු වෙන්නට යන්නේ. මම සාමාන්‍යයෙන් මේ වැඩසටහනට සහභාගී වන ආරාධිතයෙක්ගෙන් එක ප්‍රශ්නයයි මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නේ අහන්නේ. හැබැයි ඔබතුමාගේ මේ ප්‍රශ්නය දෙවිදිහකට එහෙම නැත්නම් මේ ප්‍රශ්න දෙකක් කරලා අහන ප්‍රශ්න දෙකක් විදිහට අහනවා. ඉරාන් වික්‍රමරත්නට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? එහෙම නැත්නම් උපදේශය අනාගතයේ දක්ෂ සාර්ථක වෘත්තීය වේදියෙක් වෙන්න සිහින දකින බලාපොරොත්තුවෙන් ඉන්න තරුණයෙක්ට හෝ තරුණියකට දෙන්න තියෙන. එක පළවෙනි එක. මම කියන්නේ වෘත්තීය වේදියෙක් වෙන්න එක හොඳයි. නේද? ඒ දර්ශනයේ සිහිනය තියෙනවා නම් ඒ ගමන යන්න. හැබැයි ඒක අවංකව කරන්න. බොහෝ කලකට අහලා තියෙන වෘත්තීය වේදින් ඇවිල්ලා කියනවා මේ සිස්ටම් එක දූෂිතයි. ඒ නිසා අපිට නැවෙන්න වෙලා තියෙනවා කියලා. මගේ පණිවිඩය ඇවිල්ලා නැවෙන්න එපා. අවංක වෙන්න. අවංකව ඒ මාර්ගේ යන්න. මොකද මේ රට වෙනස් කරන්න යන්නේ ඔබ අවංක වීමෙන් ඔබ නැවෙන්නේ නැතුව සිට ගැනීමෙන්. හරිද? කාටවත් නැවෙන්න එපා. දේශපාලඥයටත් නැවෙන්න එපා. හරි දේ කරන්න. අවංක වෙන්න, හරි දේ කරන්න. ඒක තමයි මේ වෘත්තීය වේදිකෙක් විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන තරුණයෙක්ට ඔබතුමා දෙන පණිවිඩය. දෙවෙනි කොටසෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්නේ මේ අහන ප්‍රශ්නේ අනාගතයේ දවසක පරිණත රටට වැඩක් කරන්න බලාපොරොත්තුෙන් සිටින එහෙම නැත්නම් දේශපාලන ශාස්ත්‍රයට පිවිසෙන්නට බලන් ඉන්න තරුණයෙක්ට හෝ තරුණියකට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මං කියන්නේ චේතනාව හුඟක් හොඳයි. දේශපාලන ක්ෂේත්‍රයට එන්න කැමති නම් ඒ තරුණයෙක් ඉන්නවනම් මං කියන්නේ මුල් කාලයේදී අධ්‍යාපන කටයුතු අවසන් කරන්න. ඊට පස්සේ රැකියාවට යන්න. මොකද මම අකුරෙන් 3ක් කියනවා. එකක් ඇවිල්ලා ethics කියලා කියනවා. ඒ කියන්නේ සදාචාරය තියෙනවා. දෙවනුව අකුරෙන් experience එක තියෙනවා. ඒකයි මම ඒ තරුණයට කියන අධ්‍යාපනයේ පස්සේ රැකියාවට යන්න, ව්‍යාපාරයට යන්න, තමුන් අලුත් එකක් පටන් ගන්නවා නම් ඒක කරන්න. experience එක අවශ්‍යයි. තුන්වෙනි අකුර තමයි අධ්‍යාපන education. හරිද?
හැබැයි ඒක කළ යුතුයි. ඉතින් මම එයාට කියන්නේ ඒකත් ලබන්න. ඊට පස්සේ තමයි මහජන සේවයට පිවිසෙන්න ඕනේ. මොකද එතකොට කල්පනා කරලා තිනවා, හිතලා තිනවා, වාද විවාද කරලා තිනවා, ඊට පස්සේ ගිහිලා වැඩ කරලා තිනවා, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැකලා තිනවා, උපක්‍රම සැලසුම් දැකලා තිබෙනවා, නීතිය පිළිබඳව අවබෝධයක් තියෙනවා, කම්ප්ලයන්ස් පිළිබඳව අවබෝධයක් තියෙනවා, තාක්ෂණය පිළිබඳව අවබෝධයක් තියෙනවා, කොහොමද දැකීම. ඊට පස්සේ දේශපාලනයට. එතන්නේ සදාචාර සම්පන්න වෙන්න ඕනේ, අත්දැකීම් ලබා ගන්න ඕනේ, අධ්‍යාපනය ලබා ගන්න ඕනේ. පරිණත වුණාට පස්සේ මේ හැමදේම සන්නද්ධ වුණාට පස්සේ දේශපාලනයට පිවිසෙන්න. හොඳයි. මම හිතන්නේ ඊටම හොඳ උපදේශයක් දුන්නේ. මම අර කලින් ඔබතුමාට සඳහන් කරේ මම මේ ප්‍රශ්න සාමාන්‍යයෙන් මම මෙතන ආරාධනා කරන වෘත්තීය වේදීන්ට, නවෝත්පාදකයන්ට, ව්‍යවසායකයන්ට, විවිධ ශාස්ත්‍රවල පුද්ගලයන්ට ආරාධනා කරනවා. ඔබතුමා මම මේ වැඩසටහන ආරම්භයේදීත් කිව්වා වගේ දේශපාලඥයෙක් විදිහට වගේම වෘත්තීය වේදිකෙක් විදිහට සැලකනවා. අන්න ඒ නිසා තමයි වෘත්තීය ජීවිතයේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ තරුණියන්ට වෙනම දේශපාලන ශාස්ත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ තරුණියන්ට වෙනම මේ උපදෙස් දෙක මම ලබා ගත්තේ. බොහොමත්ම ස්තුතියි ඒ වටිනා උපදේශය අපේ තරුණ තරුණියන් වෙනුවෙන් ලබා දුන්නාට. හොඳයි. මේ වැඩසටහනේ මම අහන අවසාන ප්‍රශ්නය. ජීවිතය ගැන ඔබතුමා මොකද හිතන්නේ? ජීවිතේ හිතනවට වැඩිය කෙටි. අපි කොච්චර වෑයම් කළත් සමහරට අපිට ඒක දික් කරන්න බෑ. ස්වභාවිකයි. හැමෝම බලන්නේ ජීවිතේ දික් කරන්න. නමුත් අපිට ඒක කරන්න බෑ. අපි ඒක තීරණය කරන්නේ නැහැ. ජීවිතය කෙටි. ඒ නිසා එක එක්කෙනා එක එක පසුබිම් වලට ඉපදෙලා තියෙන්නේ, එක එක ධර්ම එක එක්කෙනා අදහනවා. හැම ධර්මයකම වගේ කියනවා මේක අවසන් වෙන්නේ නැහැ කියලා මරණය. ඒකට යහත් ජීවිතයක් තියෙනවා කියලා හැම ධර්මයකම වගේම සඳහන් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒව ගැන හොයන්න, කල්පනා කරන්න, මෙනෙහි කරන්න කාලයක් හොයන්න. මොකද ජීවිතය කියන එක බොහොම කෙටි. අපි මේක අත්හැරලා යනකොට අපේ බැංකු ගිණිමෙන් වැඩක් නැහැ. දැන් ඉන්න ඇඳුමෙන් වැඩකුත් නැහැ. ඒ නිසා අපි මේවා ගැන හිතනකොට, කල්පනා කරනකොට අපි මේවා ගැන දීර්ඝ විදියට හිතලා තමයි අපි අපේ තීරණ ගත යුත්තේ. බොහොමත්ම ස්තුතියි ඉරාන වික්‍රමරත්න මැතිතුමනි. රියල් ස්ටෝරීස් විත් මනෝද්‍ය වැඩසටහනට මගේ ආරාධනෙන් අද දිනේදී සහභාගී වෙලා ඔබතුමාගේ කාර්යබහුල ජීවිතය ඇතුලේ සහ මම හිතන්නේ මේ වැඩසටහනෙන් පෞද්ගලිකව මමත් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයනුත් මේ වැඩසටහනින් ගොඩක් දේවල් ජීවිතයට අරගන්නට ඇති කියලා. ඉරාන් වික්‍රමරත්න කියන චරිතයේ රියල් ස්ටෝරි එක අපි හැමෝම දන්න දේශපාලනඥයාගෙන් එහාට ගිහිල්ලා වෘත්තීයවේදියෙක් පාසල් කාලේ සහ රට ගැන ඔබතුමාට තියෙන දැක්ම ගැන අපි අද දවසේදී කතා කරා. හරිම හරවත් බරසාර සාකච්ඡාවකට එකතු වුණාට නැවත වතාවක් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ස්තුතියි. හොඳයි. රියල් ස්ටෝරිස් විත් මනෝද්‍ය වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් මේ ආකාරයෙන් අවසානයට පත් වෙනවා. තවත් මේ වගේ අපූරු මගෙත් ඔබෙත් ජීවිතයට යමක් ගත හැකි රියල් ස්ටෝරි එකක් අරගෙන නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඊළඟ දවසේදීත් හම්බ වෙනකම් ඔබ සියලු දෙනාට සුවදායි කාලවකවානුව. අයිබෝන් සර්.